සුබ දවසක් වේවා KG සිනමා YouTube නාලිකාව බලන ඔයාලා සියලුම දෙනාට ඔන්න අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා අති සුපිරිම ගණයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ක්‍රයිම් තිලර් කැටගරි ගණයට අයත් වන අතර මේ ෆිල්ම් එකේ IMDb අගය 9.5ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් මේ සුපිරිම ගණයේ ෆිල්ම් එකේ නම තමයි සීතාරාම්. ඔන්න ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙන්න මෙහෙමයි. තමිල්නාඩු ප්‍රාන්තයේ ඇනේගිඩ්ඩි ප්‍රදේශයේ දිගින් දිගටම අවුරුදු 30 35 අතර වගේ මැදි වයසේ පිරිමි පුද්ගලයන්ව කම්බිපොටවල තමා ගැටගසා ඉතාමත් භයානක විදිහට වදහිංසා පමුණුවමින් කුඩා සාක්ෂියක්වත් ඉතුරු නොකර ඉතාමත් සූක්ෂම ආකාරයට පුද්ගලයන් කීප දෙනෙක් මරණයට පත් කරන්න සමත් වෙනවා. ඔන්න ඉතින් මේ ඝාතන දාමයම සිද්ධ කරපු ඝාතකයාව හොයන වැඩේ බාර වෙලා තියෙන්නේ ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට. ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමේ. පුංචි ප්ලාස්ටික් කෑල්ලක් වුණත් ඉතාමත් වටින සාක්ෂියක් බවට පත් කරගන්න පුළුවන් ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්. මේ තරම් වදහිංසා පමුණුවා මරණයට පත් කරන්න මේ ඝාතකයාට වෙච්ච අසාධාරණය මොකද්ද? එහෙමත් නැත්නම් මෙතන හැංගිලා තියෙන අභිරහස මොකද්ද? ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මේ ඝාතකයාව අල්ලගන්න පුළුවන් වෙයිද? මෙන්න මේ කුතුහලයත් එක්ක අපි යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට බලා ගන්න පුළුවන් මේ ගම වටේම එලවුන්ස් කරගෙන යනවා. මේ ගමේ දිගෙන් දිගටම සිද්ධ වෙන දාම ඝාතනයන් නිසා සියලු දෙනාම වගේ පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කියන එක. ඒ විතරක් නෙමෙයි නිවුස් වල පවා මිනිස්සුන්ට දකින්න ලැබෙන්නේ මේ වෙනකොට මේ සිදුවීම සම්බන්ධව. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් අද කතාවේ ප්‍රධාන චරිතය වෙන ඉන්ස්පෙක්ටර් සීතාරාම්ව. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් සීතාරාම් වෙනකොටත් පාර දිහා බලන් ඉන්නවා. ඒකට හේතුව තමයි මේ වෙනකොටත් එලවුන්ස් කරගෙන යන ඝාතන දාමයේ සම්බන්ධව. ඒත් එක්කම තමයි කවුරු හරි පිටිපස්සෙන් ඇවිල්ලා කියන්නේ මම මේ වගේ දෙයක් නම් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක. ඒත් එක්කම අනිත් පැත්ත හැරලා බලනකොට ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට බලා ගන්න පුළුවන් මේ වෙනකොට සීතාරාම්ම හොයාගෙන ඇවිත් ඉන්නේ පොලිස්පති කියන එක. ඔයාගේ නරක කාලේ පටන් අරන් මිනිස්සුන්ට ඔයාගෙන තිබ්බ විශ්වාසය නැති වෙන ගමනුයි තියෙන්නේ. මේ කේස් එකෙන් ඔයාගේ රස්සාවට කළු පැල්ලමක් නොවැටෙයි කියලා මම හිතනවා. ඔන්න ඉසිනිගෙන් පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේ වෙනකොට පොලිසිය ඉස්සරහට ගමේ මිනිස්සු ඇවිල්ලා. ඔන්න මේ වෙලාවේ තමයි ගමේ මිනිස්සු වහන්නේ ඔයාලා තීරණයක් ගන්න කලින් තව ගමේ මිනිස්සු කී දෙනෙක් මැරෙන්න ඕන වෙයිද කියන එක. ඒත් එක්කම තමයි මේ පොලිස් නිලධාරියා කියන්නේ ඒක එහෙම නෙමෙයි. ඒත් එක්කම තමයි ගමේ මිනිස්සු කියන්නේ ඒක එහෙම තමයි. අර පේනවනේ අරයා එහාට මෙහාට ෆයිල් ටිකක් කරයි යනවා විතරයි. ඒත් එක්කම මිනිස්සු කියන දේවල් සීතාරාම්ට හොඳටම ඇහෙනවා. ඔන්න මේ වෙලාවේදී ගමේ මිනිස්සු කියන්නේ මේ වගේ බලධාරී ඉන්නකොට කොහොමද ගමේ මිනිස්සු නිදහසේ ඉන්නේ කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් තනියම කල්පනා කරන්න පටන් ගන්නෙ. හැම ආලෝක කිරණක් අස්සෙම අඳුරක් හැංගිලා තියෙනවා. ඒ අඳුර ඉවර වෙනකොටම අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා. ඒ අඳුර ඉවර වෙන හැම වෙලාවකම ආලෝකයටත් හොල්මන් කරයි. ඔන්න මේ විදිහට ඉන්ස්පෙක්ටර් සීතාරාම් කල්පනා කර කර ඉන්නකොට එකපාරම අතීතයට යනවා. ඔන්න මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් සීතාරාම්ගේ අතීත කතාව. ඔන්න මේ වෙනකොට සීතාරාම්ට ඉන්නේ අක්කයි තාත්තයි විතරයි. ඔන්න ඉතින් මේ දෙන්න පොඩි කාලේ ඉඳලම ගොඩක් සතුටෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔන්න තව දවසක් අක්කා ලියුමක් ලියලිය ඉන්න වෙලාවේ සීතාරාම් එතෙන්ට ගිහිල්ලා. ඔන්න අක්කගෙන් ඒ ලියුම අරගත්ත සීතාරාම් පිටිපස්සෙන් පිටිපස්සට යන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි සීතාරාම්ගේ තාත්තා මේ ලියුම දකින්නේ. ඒත් එක්කම තමයි සීතාරාම්ගේ තාත්තා මේ ලියුම අතට අරගෙන කියවන්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් සීතාරාම්ගේ තාත්තා ටිකක් සරපරසු කෙනෙක්. අන්නේ නිසාම තමයි උඹ ඒකොල්ලට කැමති නම් යන තැනකට යන්න පුළුවන් කියලා. වචනයක්වත් නොකියා ගෙදරින් පිට කරන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේදී සීතාරාම් ටච් කරගන්න දෙයක් නැහැ. අන්නේ නිසාම තමයි අක්කා ගෙදරින් පිට වෙලා යන දිහා සීතාරාම් දුකෙන් බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මාස කිහිපයකට පස්සේ. ඔන්න ඉතින් මේ වෙනකොට සීතාරාම්ගේ අක්කට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා. අන්නේ නිසාම තමයි තාත්තගේ මේ තියෙන තරහ දැනටම නැති වෙලා ඇති කියලා හිතාගෙන ගෙදර එන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් සීතාරාම්ට අක්කා දැක්ක විතරයි ලොකු සතුටක් ඇති වෙනවා. අන්නේ නිසාම තමයි දුවගෙන ගිහිල්ලා සීතාරාම් කියන්නේ තමන්ගේ තාත්තට අක්කා මේ වෙනකොට සුබ ආරංචියක් අරගෙනම ඇවිත් ඉන්නේ කියන එක. ඒත් එක්කම තාත්තා අනිත් පැත්තට කියන්නේ ඒකි මේ වෙනකොටත් මට මැරිච්ච කීයක් විතරයි. උඹටත් යන්න ඕනේ නම් ඒකෙත් එක්ක මට කියපන්. දෙන්නටම එකට දානයක් දීලා මැරුණා කියලා හිතා ගන්නවා කියලා. ඔන්න මේ වෙලාවේදී අක්කා සමග අක්කයි මහත්තයා ගේ ඇතුළට එන්න හදනවා. ඒත් එක්කම තමයි සීතාරාම් දොර ඉස්සරහට වෙලා හිටගෙන ඉන්නේ. ඔන්න මේ වෙලාවේදී අක්කා අහනවා ඇයි රාමු මාව ඇතුළට ගන්නෙ නැද්ද කියලා. ඔන්න ඉතින් මේ අහපු දෙයට කිසිම උත්තරයක් නොදී සීතාරාම් බිම් බලා ගන්නවා. අන්නේ නිසාම තමයි සීතාරාම්ගේ අක්කා තීරණය කරන්නේ නැවත ගෙදරින් පිට වෙලා යන්න. ඔන්න ඒ සීන් එක එතනින් කට් වෙලා නැවත අවුරුදු ගානකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සීතාරාම්ට සීතාරාම්ගේ අක්කව බලන්න නැවත අවස්ථාවක් හම්බ වෙනවා. ඒකට හේතුව තමයි සීතාරාම්ගේ මස්සිනාට වැඩ කරන තැන
ඉතින් මාරුවක් හම්බෙලා තියෙනවා සීතාරාම්ගේ ගමටම. ඔන්න ඒ සීන් එක ඉතින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන්. සීතාරාම් මේ වෙනකටත් පොලිස් ස්ථානයේ වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ වෙලාවේදී රත්නම් ඇවිල්ලා කියනවා කැවිලි ටිකක් කන්න මහත්තයා අද අපේ පුතාගේ උපන්දිනේ. ඒත් එකම තමයි ඉස්පැක්ටර් සීතාරාම් කියන්නේ රත්නම්ම ඔයා බෙහෙත් ටික වෙලාවට ගන්න ඕනේ. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට දැනුම් දෙන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උදේට කෑම කන්න සීතාරාම් ඇවිල්ලා කඩේ ඉස්සරහා තියෙන ටැප් එකෙන් අත සෝදන ගමන් සීතාරාම් දකිනවා කාලයකට පස්සේ සීතාරාම්ගේ අක්කව. ඔන්න ඉතින් අහම්බෙන් වගේ සීතාරාම්ගේ අක්කත් එතෙන්ට ඇවිල්ලා මල්ලි ඉන්නවා කියලා දකිනවා. නමුත් ඉතින් මේ දෙන්න අතරේ කිසිම කතා බහක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එදා ගෙදර ආවට පස්සේ වචනයක්වත් සීතාරාම්ට කතා කරගන්න බැරි වුණා. අන්න ඒ නිසාම තමයි මේ විදිහට කතා නොකරම යන්න හේතුව. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නැවතත් පුරුදු විදිහටම කඩේ ඇතුළට ගිහිල්ලා කඩේ ඉන්න මුදලාලිගෙන් මොනවද අද කන්න තියෙන ස්පෙෂල් කියලා අහන්නේ. ඒත් එක්කම තමයි මුදලාලි hina වෙන ගමන් කියන්නේ ස්පෙෂල් ඉල්ලන්න මේක ප්‍රයිස් ස්ටාර් හෝටලයක් නෙමෙයිනේ. ඔයා වෙනදාට කන පරණ බත් එකම අපි ගාව තියෙනවා කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මස්සිනත් එක්ක කතා කරන්න මොකක් හරි ක්‍රමයක් හදාගන්න පුළුවන් කියලා හිතාගෙන මේ වෙනකොටත් මස්සිනා වැඩ කරන කන්තෝරුවට ඇවිත් ඉන්න හැටි. නමුත් මේ වෙලාවේදී මස්සිනා දකිනවා සීතාරාම් මේ වෙනකොටත් ඇවිත් ඉන්නවා කියන එක අන්නේ නිසාම තමයි. නැගිටලා මෙතන යන ගමන් කියන්නේ අන්න අතන ඇවිත් ඉන්න කස්ටමර් පොඩ්ඩක් බලන්න කියන එක. ඔන්න ඒ සිදුවීමෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි මෙතන ඉන්න කොස්තාපල් කියන්නේ මෙච්චර කාලයක් අපිට කැම බීම දුන්න රත්නම්මා දවස් 3කට කලින් මරණයට පත් වෙලා කියන එක. ඒත් එක්කම තමයි සීතාරාම් කියන්නේ මට ওই කතාව කලින් දැනුම් දෙන්න තිබ්බනේ වාට කියන එක. ඒත් එක්කම තමයි මේ දෙන්න රත්නම්මයි ගෙදර යන්න පිටත් වෙන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොට රත්නම්මාට ඉඳලා තියෙන්නේ එයා හදාගන්න ගත්ත පුතා විතරයි. ඔන්න ඉතින් මේ වෙලාවේ රත්නම්මගේ පුතත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉඳලා නැවත පොලිසියට එන්න පිටත් වෙනවා. ඔන්න ඉතින් මේ විදිහට ඉන්ස්පෙක්ටර් සීතාරාම් පොලිසියට ඇවිල්ලා ඇතුළට යන ගමන් ඉස්සරහා ඉන්න කොස්තාපල්ට ඇතුළට යන ගමන්ම කියාගෙන යන්නේ මාර්ග බාධයට යන්න පුළුවන් තරම් ඉක්මනට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඉතින් මේ විදිහට සීතාරාම් ඉස්සරහට ඇවිදගෙන යනකොට කොස්තාපල් කෙනෙක් කතා කරනවා. ඔන්න එතකොටම තමයි අහන්නේ මොකද්ද ප්‍රශ්නේ කියන එක. ඒත් එක්කම කොස්තාපල් කියනවා හෝටලේ ජයන්ත මේ වෙනකොටත් අතුරුදහන් වෙලා. අන්නේ නිසාම එයාගේ වයිෆ් සහ පුතා මේ වෙනකොටත් පැමිණිල්ලක් දාන්න පොලිසියට ඇවිත් ඉන්නවා කියන එක. ඔන්න මේ වෙනකොටත් එයාගේ වයිෆ් සහ පුතා ඇවිල්ලා ඉන්නවා. එතකොට තමයි සීතාරාම් මහන්නේ මීට කලිනුත් ඔයාලට කියන්නේ නැතුව ගමන් ගිහින් තියනවද කියලා. ඒත් එක්කම තමයි මේ අම්මා සහ පුතා කියන්නේ කවදාවත් මේ වගේ ගමන් එයා ගිහිල්ලත් නැහැ. අනිත් එක මේ වෙනකොට දන්න හැම කෙනෙක්ගෙම වගේ අහලා බැලුවා කියන එක. ඒත් එක්කම කොස්තාපල් කෙනෙක් ඇවිල්ලා කියනවා සර් එයාගේ ෆෝන් එක අවසාන වතාවට වැඩ කරලා තියෙන්නේ කොට්ටි ගෙදර ප්‍රදේශයේ කියන එක. ඔන්න ඊට පස්සේ තමයි සීතාරාම් කියන්නේ ඔයාලා දැනට ගෙදර යන්න මම අනිවාර්යයෙන්ම මේ ගැන හොයලා බලන්නම් කියලා. ඔන්න ඒත් එක්කම තමයි කෝල් එකකින් පණිවිඩයක් ලැබෙන්නේ. ඊටමත් අමානුෂික විදියට වද හිංසා පමුණුවමින් මරා දමා ඇති මල සිරුරක් මේ වෙනකොටත් හම්බෙලා තියෙනවා කියන එක. අන්න ඒ නිසාම තමයි පුළුවන් තරම් ඉක්මනට එම ස්ථානයට යන්න පිටත් වෙන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොට සෑහෙන සෙනග ප්‍රමාණයක් මේ ස්ථානට ඇවිල්ලා ඉන්නවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට තව ටිකක් සෙනගස්සෙන් ඉස්සරහට ගියාට පස්සේ ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට දකින්න ලැබෙන්නේ කටු කම්බි වලින් දෙපා සහ ගෙල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම බැඳ දමමින් ඉතාමත් අමානුෂික විදිහට ඝාතනය කරලා ඉන්නේ. මීට පැය කීපයකට කලින් පොලිසියට ඇවිදින් පැමිණිල්ලක් දාපු ඒ අම්මගේ සහ පුතාගේ තාත්තා බව. ඔන්න ඉතින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් එතන යන්න පටන් ගන්නේ නැවතත් මරණ පරීක්ෂණය කරන තැනදී මට පොඩ්ඩක් ඒ ගැන මතක් කරන්න කියමින්. ඒ සීන් එක එතනින් කට් වෙලා නැවත අපිට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේ වෙනකොටත් මරණ පරීක්ෂණය කරන තැනට ඇවිත් ඉන්නවා. ඔන්න මේ වෙලාවදී මරණ පරීක්ෂකවරයා කියන්නේ ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මම ඕනතරම් මේ වගේ මරණ පරීක්ෂණ වලට සහභාගී වෙලා තියෙනවා. නමුත් මගේ සේවා කාලය පුරාවටම මගේ රස්සාව ගැන මේ තරම් බයක් දැනුනේ කියන එක. ඒකට හේතුව විදිහට තමයි මරණ පරීක්ෂකවරයා කියන්නේ. අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට හානි කරලා මලසිරුර සහසික විදිහට විනාශ කරලා තිබුණා කියන එක. කකුල් කලව අත් බාහුව මුළු ශරීරය පුරාවටම තුවාල කැරලි 55ක් පමණ තිබුණා කියන එක. ගන්න චේතනාවෙන් මිනිහෙක් මරනවා නම් මෙයාගේ මර්මස්ථානයකට පිහියක් බස්සලා එකපාරම මේ වැඩේ ඉවරයක් කරලා දාන්න තිබ්බා කියන එක. නමුත් මේ කතාව ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒකට හේතුව තමයි ශරීරයේ තුවාල කරමින් ලේ ගලන දිහා බලන් ඉඳමින්. ඒ විතරක් නෙමේ අඟල් 4ක පමණ ඇණයක් පපුවට බස්සලා ඒකෙන් හෘදයට හානි වීමෙන් තමයි මේ මිනිස්සයා මිය ගිහින් තියෙන්නේ. ඒත් එක්කම තමයි මරණ පරීක්ෂකවරයා කියන්නේ මේ වගේ දෙයක් සාමාන්‍ය මිනිස්සුෙකුට කරන්න අමාරුයි. මේ වගේ දෙයක් කරනවා නම් මානසික ලෙඩක් තියෙන මිනිස්සෙක් කරන්න ඕන කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ මිනිස්සයාගේ අවසන් කටයුතු දවසේ ඉන්ස්පෙක්ටර් සීතාරාමුත් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඉතින් මේ විදිහට මේ මැරිච්ච මිනිස්සයාගේ අවසන් ගෞරව දක්වලා
වලදාන්න කලින් නැවතත් ඉස්පැට්ටර් සීතාරාම්ට පණිවිඩයක් ලැබෙනවා. තවත් අමානුෂික විදිහට ඝාතනය කරපු මලසිරුරක් හම්බෙලා තියෙනවා කියන එක. ඔන්න ඉතින් ඒ ලැබුණු පණිවිඩයෙන් පස්සේ ඉස්පැට්ටර් සීතාරාම් පුළුවන් තරම් ඉක්මනට එම ස්ථානයට ළඟා වෙන්න සමත් වෙනවා. ඒත් එක්කම තමයි ඉස්පැට්ටර් සීතාරාම්ට තේරෙන්නේ මේ මරණයන් දෙක පිටිපස්සෙම ඉන්න එක පුද්ගලයෙක් බව. ඒකට හේතුව තමයි මේ මරණයන් දෙකම සිද්ධ කරලා තියෙන්නේ එකම විදිහට කටුකම්බි භාවිතා කරමින් ඊටමත් අමානුෂික විදිහට. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොට පොලිස්පතිතුමත් ඇවිල්ලා සීතාරාම් මේක මෙතනින් නවතින්න විදිහක් නැහැ. අන්න ඒ නිසා මේ විදිහට තවත් මේ වගේ ජීවිතයන් විනාශ වෙන්න අපිට දෙන්න බෑ. ඒත් එක්කම තමයි පොලිස්පතිතුමා කියන්න සීතාරාම් මම ඔයාට කොහොමද උදව් කරන්න ඕනේ? සර් මට තව බටපිරිස් ඕන කරනවා. ඒකට උත්තරයක් විදිහට පොලිස්පතිතුමා කියන්නේ හෙට උදේ වෙනකොට ඔයාට අවශ්‍ය බටපිරිස් ලැබෙයි කියන එක. ඔන්න පහුවදා උදේ වෙනකොට අපිට බලා ගන්න පුළුවන් ඉස්පැට්ටර් සීතාරාම්ට ඉල්ලුවා වගේම අවශ්‍ය බටපිරිස් මේ වෙනකොටත් ලැබිලා ඉවරයි කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉස්පැට්ටර් සීතාරාම් මේ අවශ්‍ය බටපිරිස් සියලුම දෙනා ගෙන්නලා. ඔන්න මේ වෙලාවේදී ඉස්පැට්ටර් සීතාරාම් මේ බටපිරිස් වලට කියන්නේ අපිට භෞතික සාක්ෂි විතරක් තියාගෙන මේකෙන් ඉස්සරහට යන්න බෑ. අන්න ඒ නිසාම සමහර මිනිමැරුම් වල සමහර සාක්ෂි තියෙන්නේ අපිට ළඟා වෙන්නවත් බැරි තැන්වල. මිනිමරුවගේ ඔළුව ඇතුලේ. ඒක තමයි මිනිමරුවගේ චේතනාව තීරණය කරන්නේ. ඒත් එක්කම තමයි ඉස්පැට්ටර් සීතාරාම් අහන්නේ මැරුණ කෙනාව ඔයා කොහොමද අඳුරන්නේ අශෝක? ඒත් එක්කම තමයි අශෝක කියන්නේ එයා මගේ යාළුවෙක් සර්. ඒත් එක්කම තමයි අශෝක කියන්නේ එයා බැංගලෝර වල වාහන එලෙව්වා. එයා මෙහෙට ආවේ මීට දවස් 15කට විතර කලින් කියන එක. ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ මිනි මරුවා අපිත් එක්ක අපි අතරම ඉන්න පුළුවන් කියන එක. ඔන්න ඉතින් ඒ සිදුවීමෙන් පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේනකොටත් කඩේකින් කෑම කන ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ කෑම කන තැනට ඇවිල්ලා ඉස්සරහ පුටුවෙන් වාඩි වෙනවා සාමාන්‍ය මැදි වයසක මිනිස්සෙක්. ඔන්න මේ මිනිස්සයා එකපාරම කියනවා මම සෙබස්තියන් මට පැමිණිල්ලක් කරන්න ඕන කියලා. ඒත් එක්කම තමයි සීතාරාම් කියන්නේ ඒකට පොලිස් ස්ටේෂන් එකට එන්න ඕන කියලා. ඒකට උත්තරයක් විදිහට සෙබස්තියන් කියන්නේ ඒක කියන තරම් ලේසි නෑ සර් කියලා. ඒත් එක්කම තමයි සෙබස්තියන් කියන්නේ මට දැනටමත් ඉන්නේ දීග දෙන වයසේ කෙල්ලෙක්. අන්නේ නිසා තමයි සර් පොලිස් ස්ටේෂන් එකට මං එන්නේ නැතුව ඉන්නේ. එතෙන්ට ආවොත් මට තවත් ප්‍රශ්නයක් ඇති වෙයි නේද කියලා. ඔන්න ඉතින් මේ අමුතු විදිහේ පැමිණිල්ල නිසා නැවත පාරක් අහනවා මිස්ටර් ඔයාගේ ගෙවල් කොහෙද කියන එක. සර් මං සෙබස්තියන් අල්ලපු ගමේ නිපෝන් පේට්වල. ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මේ ගැන කුතුහලයක් ඇති වෙනවා. අන්න නිසාම තමයි අහන්නේ. ඉතින් ඔයාට ළඟ තිබ්බ පොලිසියට යන්න තිබ්බනේ. ඇයි ඔයා එතෙන්ට ගියේ නැත්තේ? නමුත් ඉතින් සෙබස්තියන් කියන්නේ මං සර් එතෙන්ට ගිහිල්ලා සෑහෙන දවසක් හිටියා. නමුත් මේ ප්‍රශ්නෙට විසඳුමක් නම් හම්බුන්නේ නැහැ කියන එක. ඔන්න ඉතින් මේ වෙලාවේදී නැවත සෙබස්තියන් කියනවා කවුදෝ කෙනෙක් මට සර් ගැන කිව්වා. අන්නේ නිසාම තමයි මං සර්ව හොයාගෙන මෙතෙන්ටම ආවේ කියලා. ඔන්න නැවතත් සෙබස්තියන් වැඳලාම ඉල්ලනවා සර් මට මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න. මට ගෙදරවත් නිදහසේ ඉන්න නෑ කියලා. මේ ගැන ටිකක් කල්පනා කරපු ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියනවා මට ෆොටෝ එකක් ගෙනත් දෙන්න මං එයාගෙන බලා ගන්නම් කියන එක. ඔන්න ඉතින් මේ කතාවෙන් පස්සේ සෙබස්තියන් එතනින් නැගිටලා යන්න යනවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට කෝල් එකක් එනවා. අන්නේ කෝල් එක නිසාම තමයි පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පිටත් වෙන්න තීරණය කරන්නේ. ඔන්න මෙතෙන්ට ආපු ඉන්ස්පෙක්ටර් සීතාරාම් අහන්නේ ඔයා කොච්චර කාලෙක ඉඳලාද ජයන්තව අඳුරන්නේ කියන එක. මේ වෙලාවේදී මේ මිනිස්සයා කියනවා සෑහෙන කාලෙක ඉඳලා මං එයාව අඳුරනවා සර්. නැවත අහනවා ඔයාට අන්තිමේටම ජයන්ත හම්බෙනකොට එයා මොකක් හරි ප්‍රශ්නයකද හිටියේ කියන එක. ඔන්න ඊට පස්සේ නැවත මේ මිනිස්සයා කියනවා එහෙම දෙයක් නෑ සර්. හැබැයි එයාගේ දුව මියුසික් ඉගෙන ගන්නේ නම් මගේ වයිෆ්ගෙන් කියන එක. ඒත් එක්කම ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියනවා එයත් එක්ක ආපු අනික් කොස්තාපල්ට මේ කැමරා කොටේජ් එක හොඳට චෙක් කරලා බලන්න මොකක් හරි සැකකටයුතු තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට දැනුම් දෙන්න කියන එක. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන හැම වාහනයක්ම වගේ චෙක් කරන්න ඕනේ. ඉස්සරම ඔයාලා වැලි අදින ටිපර් වලින් පටන් ගන්න. ඔන්න ඉතින් එතනින් පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් පොලිසියට යන්න පිටත් වෙන්නේ. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් කවුරු හරි මිනිස්සෙක් මාළු අල්ලන්න කියලා හිතාගෙන ඉස්සරහා තියෙන වලක් ගාවට ඇවිල්ලා මාළු අල්ලන්න නතර වෙනවා. ඔන්න ඉතින් මේ මිනිස්සයා ආපු ගමන්ම ගන්න ඉස්සරහා තියෙන වතුර වලින් වතුරයක් ගන්නවා. ඊට පස්සේ තමයි එයා ගාව තිබ්බ අරක්කු බෝතලේ කඩලා අමුවටම එක බීලා බීඩියකුත් පත්තු කර ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ බිලිකොක්ක් දාගෙන මේ විදිහට එන්නකොට ටික වෙලාවක් යනකොට කැලේ පැත්තෙන් අමුතු සද්දයක් ඇහෙනවා. ඔන්න ඉතින් මේ විදිහට දෙපාර තුන් පාරක්ම ඒ සද්දය ඇහෙන්න පටන් ගන්නවා. අන්නේ නිසාම තමයි දිගින් දිගටම එක එක විදිහ අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. අන්නේ නිසාම මේ මිනිස්සයා තීරණය කරනවා මේ සද්ද ඇහෙන පැත්තට ගිහින් බලන්න ඕන කියන එක.
ඔන්න ඉතින් මේ මිනිස්සයා සද්ද ඇහෙන පැත්තට යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඒත් එක්කම තමයි මේ මිනිස්සයාගේ හයියෙන් කෑ ගහන සද්දයක් ඇහෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් සීතාරාම් ඉන්න පොලිසියේ වෙන සිදුවීමක්. ඔන්න මේ වෙලාවේදී පොලිසිය ඇතුළටම ඇවිල්ලා ඉන්ස්පෙක්ටර් සීතාරාම් දිහා හොරෙන් වගේ බලාගෙන ඉන්නවා මිනිස්සෙක්. ඔන්න ඉතින් මේ මිනිස්සයා තමයි මීට කලින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් ජයන්ත කඩෙන් කෑම කකා ඉන්න වෙලාවේදී එතෙන්ට ඇවිල්ලා කොහෙද යන කොල්ලෙක් තමන්ගේ දුවට ඇවිල්ලා කරදර කරනවා කියලා මහා අමුතු විදිහට ජයන්තගේ හෝටලයේදීම පැමිණිල්ලක් කරා. අන්නේ මිනිස්සයාම තමයි මේ වෙනකොටත් පොලිසියට ඇවිත් ඉන්නේ. ඔන්න ඉතින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් දකිනවා අන්න නිසාම මේ පැත්තට එන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මෙයා ගෙනාපු බෑග් එක ඇරලා ෆොටෝ කෑල්ලක් අරගෙන ඒක ඉන්ස්පෙක්ටර් අතට දෙනවා. ඔන්න ඉතින් මේ වෙලාවෙදිම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මතක් වෙන්නේ මීට කලින් මෙයා පැමිණිල්ලක් කරා හෝටලයේදී අන්නේ නිසාම තමයි මේ මිනිස්සයාගේ දුවට කරදර කරනවා කියපු මිනිස්සයාගේ ෆොටෝ කෑල්ලක් ගෙනත් තියෙන්නේ. ඒත් එක්කම තමයි මේ මිනිස්සයා කියන්නේ අනේ සර් කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඔයාට පින් සිද්ධ වෙයි කියන එක. ඔන්න මේ වෙලාවෙදිම කොස්තාපල් කෙනෙක් ඇවිල්ලා කියනවා සර් තවත් කෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. අපිට දැම්මම ගිහින් ඒ ස්ථානය පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා කියන එක. අන්න ඒ නිසාම තමයි මේගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට මේ ගමන යන තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ මිනිස්සයා උදේම මෙතන මාළු වලන්න ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන ඉඳලා මේ මිනිස්සයා අරක්කු බබා බීලා තියෙනවා. ඒක පොලිසියට හොඳටම දැනගන්න පුළුවන් වටපිටාව පරීක්ෂා කරනකොට. අන්න ඒ නිසාම තමයි මේ වතුර බලය සහ මේ අවට හොඳටම පරීක්ෂා කරලා බලන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ විදිහට තව ටිකක් ඉස්සරහට පරීක්ෂා කරගෙන යනකොට කවුරු හරි බිම දිගේ ඇදගෙන ගියපු වගේ පාරක් දකින්න ලැබෙනවා. ඔන්න ඉතින් මේ විදිහට දිගටම පරීක්ෂා කරගෙන ගියත් කිසිම සාක්ෂියක් නම් ලබා ගන්න සමත් වෙන්නේ නැහැ. ඔන්න මෙතනින් හොයාගෙන යනකොට ඉස්සරහට ගෑල් ළමෙක් දකින්නවා. එතකොටම තමයි කොස්තාපල් කියන්නේ සර් ඒ කෙන්චාගේ දුව කියන එක. ඔන්න ඉතින් ඒ සීන් එකෙන් පස්සේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මෙතෙක්කල් වෙච්ච හැම සිදුවීමක්ම හැම මරණයක්ම වගේ එක දිගට රූපරාම පෙළක් විදිහට ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මේ වෙනකොට මතක් වෙන බව. ඔන්න ඉතින් මේ විදිහට සිද්ධ වෙන හැම සිදුවීමක්ම වගේ එක දිගටම පේන්න පටන් ගන්නවා. අන්න ඒත් එක්කම තමයි කොස්තාපල් ඇවිල්ලා කතා කරන්නේ. ඔන්න ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් ඔලුව උස්සලා බලලා කියන්නේ මට තේරෙන්නේ නැහැ හැමදාමත් අතුරුදහන් වීම සම්බන්ධව පැමිණිල්ලක්. එහෙමත් නැත්නම් එකම විදිහට මරලා දාලා තියෙන මල සිරුරක්. මිනිමරුවා ඉන්නේ අපිට වැඩිය ගොඩක් ඉස්සරහින්. අන්න ඒ නිසාම තමයි පුළුවන් තරම් ඉක්මනට අපිට මොනවා හරි කරන්න සිද්ධ වෙන්නේ කියන එක. ඔන්න ඉතින් මේ විදිහට කියලා ටිකක් වෙලා යනකොට කබඩ් එක ඇරලා තියෙනවා දකින්නවා. අන්න ඒ නිසාම තමයි කබඩ් එක ගිහින් ඇරලා බලන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොට ඉන්ස්පෙක්ටර් සීතාරාම්ගේ රාජකාරී ගිනි අවිය මේ කබඩ් එක ඇතුලේ තිබිලා තියෙනවා. නමුත් මේ වෙනකොට එතනින් අතුරුදහන් වෙලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි පොලිසියේ ඉන්න හැම කෙනෙක් වගේ ගෙන්නලා පුළුවන් තරම් ඉක්මනට මෙතන ඇවිත් ඉන්න හැම කෙනෙක්ගෙම වගේ අහලා බලනවා. නමුත් මේ අවියට වෙච්ච දෙයක් නැහැ. අන්න ඒ නිසාම තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔක්කොගෙම වගේ අහනවා මෙතෙන්ට ඇවිල්ලා අවිය හොරකම් කරන්න තරම් හයියක් තියෙන පුද්ගලයෙකුට කවුද ඉන්නේ කියන එක. ඒත් එක්කම තමයි මෙතන ඉන්න කොස්තාපල් කියන්නේ ඔය වැඩේ කරනවා නම් මෙතන කරන්න ඉන්නේ දෙන්නෙක් විතරයි කියන එක. ඔන්නේ කවුද කියලා අහුවට පස්සේ තමයි කොස්තාපල් කියන්න පටන් ගන්නෙ. ඊ අපි සැකපිට කොල්ලෝ දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන ආවනේ. අන්නේ දෙන්න තමයි කරනවා නම් ඔය වැඩේට ඉන්නේ කියන එක. ඔන්න අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් සීතාරාම්ගේ ගිනි අවිය හොරකම් කරලා තියෙන්නේ වෙන කවුරුත්ම නෙමෙයි සෙබස්ටියන් කියන එක. ඔන්න ඉතින් ඒ සීන් එක තනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේ වෙනකොට පොලිසිය වෙන්න යන සිදුවීම. ඔන්න ඉතින් මේ වෙනකොටත් හොඳටම පහර දෙන ගමන් තමයි ඉන්නේ සැකපිට අත්අඩංගුවට ගත්ත කොල්ල දෙන්නට. නමුත් ඉතින් කොච්චර පහර දුන්නත් මේ කොල්ල දෙන්න කියන්නේ පිස්තෝලේ ගන්න තියා අපි ඒක දැක්කවත් නෑ කියන එක. නමුත් ඉතින් කොච්චර පහර දුන්නත් ඒකෙන් නම් වැඩක් සිද්ධ වෙන්නේ නෑ කියලා හිතන සීතාරාම් මේ වෙනකොට ගිහිල්ලා මුලින් ඉඳලා වෙච්ච හැම සිදුවීමක්ම වගේ කල්පනා කරලා බලනවා. ඒත් එක්කම තමයි කොස්තාපල්ට කතා කරලා කියන්නේ මෙතනින් තියලා ගිහපු සෙබස්ටියන්ගේ ලියුම මේ ෆොටෝ එකේ ඉන්න මිනිස්සුන්ට කතා කරලා වෝන් එකක් දෙන්න කියන එක. ඔන්න ඉතින් කොස්තාපල් ගිහිල්ලා කෝල් එකක් ගන්න හදනවා. ඒත් එක්කම තමයි ෆොටෝ එක දැකලා මතක් වෙන්නේ මේ මිනිස්සයා මීට මාස 3කට කලින් අතුරුදහන් වෙච්ච බවට ඉහළ මුලස්ථාන වලින් මෙසේජ් එකක් ගහලා තියෙනවා කියන එක මෙයා දකිනවා. ඔන්න මෙයා හරියටම ඒ ගැන හොයලා බලලා හරියටම ස්ථිර වුණාට පස්සේ ඔන්න ඉතින් මේ වෙලා තියෙන සම්පූර්ණ සිදුවීම ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට කොස්තාපල් කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් කියන්නේ මෙයාගේ ගෙදර කාට හරි කෝල් එකක් දාලා බලන්න ඊට පස්සේ අපිට මේ වෙච්ච සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන් කියන එක. ඔන්න ඉතින් මේ වෙලාවේදී කොස්තාපල් කෝල් එකක් ගන්නවා. අන්නේ ගන්න කෝල් එක ආන්සර් කරන්නේ මේ නැති වෙච්ච ළමයාගේ අම්මා. ඒත් එක්කම තමයි මේ අම්මා කියන්නේ පොඩ්ඩක් ඉන්න සර් පුළුවන් තරම් ඉක්මනට මම පොලිසියට එන්නම් කියලා මේ ෆෝන් එක කට් කරලා දානවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ ළමයාගේ අම්මා මේ වෙනකොට පොලිසියට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔන්න මේ වෙලාවේ මේ අම්මා අහනවා ඉන්ස්පෙක්ටර්ගෙන් මගේ දරුවා මොකක් හරි වැරද්දකටවත් පැටලිලාද සර් කියලා. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් කියන්නේ ඔව් අම්මා ඒ වගේ දෙයක් තමයි ඔයාගේ දරුවා ඔයාලගේ ගමේ ඉස්කෝලේ වැඩ කරන සෙබස්ටියන් කියන ගුරුවරයාගේ දුව. එයත් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා කියන එක. ඔන්න ඒත් එක්කම තමයි මේ අම්මා කියන්නේ සර් එයා මීට මාස 3කට කලින් මොකක් හරි හේතුවකට සියදිවින වසාගෙන තියෙනවා. දැනටමත් එයා මැරිච්ච කෙනෙක්. ඒ වගේම තමයි ඔය සෙබස්ටියන් කියන ගුරුවරයාටත් හොඳටම පිස්සු හැදිලා ඉන්නේ. මම බොරු කියනවා නම් ගමේ මිනිස්සුන්ගෙන් ඔයාට අහලා
බලන්න පුළුවන් සර් කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් රිපෝන් පේට් වල තියෙන පොලිසියට ගිහිල්ලා රිපෝන් පේට් පොලිසියේ තියෙන සෙබස්තියන්ගේ විස්තර සම්පූර්ණයෙන්ම ලබා ගන්න සමත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මීට කලින් සෙබස්තියන් ගමේ ඉස්කෝලේ ගුරුවරයෙක් විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. අන්නේ ඉස්කෝලේට ගිහිල්ලා මේ වෙනකොට ඉස්කෝලේ වැඩ කරන විදුහල්පති හම්බෙලා සෙබස්තියන් ගැන ටිකක් විස්තර අහලා බලනවා. ඔන්න ඉතින් මෙතන ඉන්න විදුහල්පති ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට කියන්නේ ඒ මිනිස්සයාට ටිකක් අවුල් වගේ. අන්නේ නිසාම තමයි එයා මේ ඉස්කෝලනුත් අයින් කරන්න තීරණය කළේ කියලා. කොහොම වුණත් ඉන්ස්පෙක්ටර් සීතාරාම් කීප දෙනෙක්ගෙන්ම විස්තර ලබා ගන්න සමත් වෙනවා. අන්න ඉතින් පස්සේ තමයි තීරණය කරන්නේ සෙබස්තියන්ගේ ගෙදරට තොරතුරු ලබා ගන්න රැයට කවුරු හරි යවන්න ඕන කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සෙබස්තියන්ගේ ගෙදරට ඔත්තු බලන්න දැනටමත් කෙනෙක් යවලා ඉන්න බව. ඔන්න ඉතින් මේ වෙලාවේදී ගේ ඇතුළට කවුලකින් එබිලා බලනකොට තමයි දකින්න ලැබෙන්නේ. මං තොපිව මරනවා කියමින් ඊටමත් බිහිසුණු විදිහට එක දිගටම කොට්ටයක් අරගෙන පිහියෙන් අයින්ද පටන් ගන්නවා. ඔන්න ඉතින් එතන වෙච්ච සම්පූර්ණම සිදුවීම කොස්තාපල් ලැබිලා ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම කොස්තාපල් කෙනෙක් අහනවා සර්ගේ තුවක්කුවත් මිනිහා ගාව තියෙනවා නම් අපි මොකද්ද කරන්න ඕන කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්න පටන් ගන්නෙ වැඩි කාලයක් ගෙවන්න නැතුව අපි අනිවාර්යයෙන්ම අද ඒක ඉවර කරලා දානවා කියන එක. ඔන්න ඉතින් ඒ සීන් එක එතනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් සෙබස්තියන්ගේ ගෙදර වෙන සිදුවීමක්. සෙබස්තියන් කියන්නේ කොහොමද මේ වෙනකොට මානසික ආබාධයකින් පෙළෙන මිනිස්සෙක්. අන්නේ නිසාම තමයි සෙබස්තියන්ට මීට මාස 3කට පෙර වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම මැවිලා වගේ පේන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේදී ළමයේගේ තාත්තා කෙනෙක් ඇවිල්ලා හොඳටම බයින්න පටන් ගන්නවා. තමුසේ ගුරුවරයෙක්ද අපිවත් ළමයෙකුට ලේසියකින් පහරක් දෙන්නේ නැහැ. නමුත් තමුසේ අමානුෂික විදිහට ළමයට පහර දීලා තියෙනවා. මේ විතරක් නෙමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් පාව බයින්න පටන් ගන්නවා. තමුසේ ගුරුවරයෙක්ද නැවත මේ ඉස්කෝලේ පස්පා ගන්න එන්න එපා කියලා. ඔන්න ඉතින් මේ දේවල් මේ විදිහටම සිද්ධ වෙලා කල්පනා කර කර ඉන්නකොට තමයි එකපාරම ඔළුවට දරා ගන්න බැරි ලොකු අසහනයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ එකපාරම දුවගේ කාමරය ඇතුලෙන් කතා කරනවා වගේ සද්දයක් ඇහෙනවා. අන්නේ නිසාම තමයි දොර ඇරලා බලන්නේ. ඒත් එක්කම දරා ගන්න බැරි සිදුවීමක් දකින්න ලැබෙනවා. අන්නේ නිසාම තමයි මේ දෙන්නටම පහර දෙන්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් මේ ගහන පාරකට විසි වෙලා ගිහිල්ලා දුවගේ ඔළුව බිත්තියේ වදිනවා. ඒත් එක්කම දුව එතනම වැටිලා මරණයටපත් වෙනවා. ඒ වෙලාවෙම උඩ තියෙන පිහියක් අරගෙන දුව යාළු වෙලා හිටපු කොල්ලට පිහියෙන් ඇල්ලලා එතනම මරණයටපත් කරන්න සමත් වෙනවා. ඔන්න ඉතින් මේ හැම දෙයක්ම වගේ සිද්ධ වෙලා තියෙන්නේ මීට මාස 3කටත් කලින්. නමුත් මේ හැම දෙයක්ම දැන් කරනවා වගේ නැවත නැවත පේන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී සෙබස්තියන්ට පේනවා තමන්ගේ දුව තමන් ළඟම ඉන්නවා කියන එක. ඒත් එක්කම තමයි සෙබස්තියන්ගේ දුව කියන්නේ තාත්තේ මට මෙහෙ ඉන්න බෑ මට මෙතන යන්න ඕන කියලා. ඒත් එක්කම එකට උත්තරයක් විදිහට සෙබස්තියන් කියනවා කට වහගෙන ඉන්නවා තමස මෙහෙන් කොහොවත් යන්නේ නැහැ කියලා. ඔන්න මේ වෙලාවේදී නැවතත් දකින්නවා ජනේලෙන් සෙබස්තියන්ගේ දුව යාළු වෙලා ඉන්න පිරිමි ළමයා. මේනකොටත් ජනේල ගාවට ඇවිල්ලා ඉන්නවා කියන එක. ඔන්න ඉතින් ජනේලෙ පැත්තට ගිහිල්ලා සෙබස්තියන් වෙඩි තියන්න හැදුවත් එකපාරම ඇවිල්ලා නවත්තනවා. ඒත් එක්කම තමයි සෙබස්තියන්ගෙන් අහන්නේ සෙබස්තියන්ගේ දුව උඹට කොහෙන්ද ඕක ගිහිල්ලා ස්ටේෂන් එකෙන් උඹ හොරකම් කරා නේද? ඊට පස්සේ තමයි නැවත කියන්නේ උඹ පත්තු කරපු ගින්න උඹටම පත්තු වෙනවා. බලාගෙන ඉඳපන් මේ මිනිස්සු දැනටමත් එන ගමන් තමයි ඉන්නේ කියන එක. කොහොම වුණත් මේ වෙනකොට සෙබස්තියන්ට පේන්නේ සෙබස්තියන්ගේ හිතේ තියෙන බය කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි සෙබස්තියන් කියන්නේ මෙහෙට ආවත් උන්ටත් මෙහෙ යන්න නම් වෙන්නේ නැහැ කියන එක. ඔන්න මේ වෙලාවෙදිම කවුරු හරි දොරට තට්ටු කරනවා වගේ සද්දයක් ඇහෙනවා. අන්නේ නිසාම තමයි සෙබස්තියන් දොර ගාවට ගිහිල්ලා පිස්ටල් එක එනේ ගහගෙනම දොර පොඩ්ඩක් කැරලා බලනවා. ඒත් එක්කම සබාන් සෙබස්තියන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේ වෙනකොටත් දොර ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා කියන එක. ඔන්න මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් අහනවා මට ගේ ඇතුළට එන්න පුළුවන්ද කියලා. ඒත් එක්කම තමයි කියන්නේ සෙබස්තියන් ඔව් සර් වාට ගේ ඇතුළට එන්න පුළුවන් කියන එක. ඔන්න ඉතින් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සීතාරාම් වටපිට බලලා හොඳට සෙවිල්ලෙන් හිමීට ඇවිල්ලා ඉස්සරහ පුටුවෙන් වාඩි වෙනවා. ඔන්න මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සීතාරාම් මහනවා සෙබස්තියන්ගෙන් ඔයාගේ දුව මේ වෙලාවේ ගෙදර නැද්ද කියලා. ඒත් එක්කම පාරම සෙබස්තියන් කටට ඇඟිල්ල තියලා කතා කරන්න එපා කියලා වගේ සංඥාවක් කරනවා. ඔන්න ඉතින් මේ වෙච්ච දේ ගැන තේරුම් ගත්ත ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ එයාට අමාරු නම් එයාට එතනම ඉන්න දෙන්න කියන එක. නැවත ඉන්ස්පෙක්ටර් සීතාරාම් සෙබස්තියන්ගෙන් අහනවා නිතරම අර ගෙදර එන ළමයා ඒ ළමයා මේ ළඟදී ආවේ නැද්ද කියලා. ඒත් එක්කම තමයි සෙබස්තියන් කියන්නේ ඔන් දැන් ටිකට ඉස්සල්ලත් ඇවිල්ලා කරදර කරලා ගියා කියන එක. සෙබස්තියන් නැවත අහනවා සර් වාට බොන්න මොනවා හරි හදාගෙන එන්නද කියලා. ඒත් එක්කම තමයි ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ මට උණු වතුර එකක් ගෙනත් දෙන්න කියලා. ඔන්න ඉතින් මේ වෙලාව උපරිම ප්‍රයෝජනය ගනිමින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේ නිවස හැම තැනම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී කබඩයක් ඇතුලේ තිබිලා කකුලෙන් ඇදලා ගන්න සමත් වෙනවා ඉන්ස්පෙක්ටර් සීතාරාම් ලේත් ඇවරිච්ච පිහියක්. ඔන්න මේ වෙලාවේදී සෙබස්තියන්ගේ දුව සෙබස්තියන්ට පේනවා මැවිලා. ඒ විතරක් නෙමේ දුව කියනවා දැන් ඔයා කරපු දේවල් ඔක්කොටම වන්දි ගෙවන්න කාලේ හරි කියන එක. ඒත් එක්කම ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට දකින්න ලැබෙනවා ඒකට තියුණු ආයුධයකින් පහර දීලා විනාශ කරලා තියෙනවා කියන එක. මීට කලින් දවසේ තොරතුරු බලන්න යවපු කොස්තාපල් කිව්වා කොට්ටයකට පිහියෙන් අයිනවා වගේ සිදුවීමක් දැක්කා කියන එක. ඔන්න මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් ඒ සිදුවීම
සිදුවීම ඒ විදිහටම මේ වෙනකොට වෙලා තියෙනවා කියන එක. ඔන්න මේ විදිහට තව ටිකක් මේ ගේ ඇතුළේ පරීක්ෂා කරලා බලනවා. එතකොට තමයි දකින්න ලැබෙන්නේ ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට වහලා තියෙන දොරක්. සෙබස්තියන්ගේ ඉනේ මේ වෙනකොට පිස්තෝලයක් තියෙනවා. අන්නේ නිසාම තමයි මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් සීතාරාම් ළඟට එන්න මැලිකමක් දක්වන්නේ. අන්නේ වෙලාව උපරිම ප්‍රයෝජනය ගනිමින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් තීරණය කරනවා මේ වහලා තියෙන දොර අරගෙන ඇතුළට යන්න. ඔන්න මේ දොර අරගෙන ඇතුළට ගියා විතරයි එකපාරම වමන යන්න වගේ දරා ගන්න බැරි ලොකු ගඳක් එන්න පටන් ගන්නවා. ඒත් එක්කම තව ටිකක් වටපිට පරීක්ෂා කරලා බලනකොට ලොකු බැරල් එකක් තියෙනවා දකින්නවා. ඒත් එක්කම තමයි එතන තියෙන බැරල් එක අරලා බලන්න සමත් වෙන්නේ. ඔන්න බැරල් එක අරලා බැලුවා විතරයි දරා ගන්න බැරි ලොකු ගඳකුත් දැනෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට බැරල් එක ඇතුලේ මල සිරුරක් තියෙනවා කියන එක දකින්න ලැබෙනවා. ඒත් එක්කම තමයි හිතා ගන්නවත් බැරි මොහොතක ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට වෙඩි පහරක් එල්ල වෙන්නේ. ඔන්න ඉතින් කොන්ද අත ගාලා බලනකොට ඉන්ස්පෙක්ටර් සීතාරාම් දකින්නවා මේ වෙනකොට ලේ ගලනවා කියන එක. අන්නේ නිසාම තමයි එකපාරම අනිත් පැත්ත හැරිලා බලන්නේ. ඒ වෙලාවම සෙබස්තියන් කියනවා ඔයා මෙහෙට ඇවිල්ලා ලොකු වැරද්දක් කරගත්තේ කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් පොලිසිය ආයේ දොරට ඇවිල්ලා තට්ටු කරනවා. ඔන්න මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගනිමින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් සෙබස්තියන්ගේ අතින් සහ බෙල්ලෙන් අල්ලගන්න සමත් වෙනවා. මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් සීතාරාම් තුවාල වෙලා ඉන්නේ. අන්නේ තුවාලේ භාවිතා කරමින් සෙබස්තියන් දිගින් දිගටම ඒ තුවාලෙට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි පුළුවන් තරම් ඉක්මනට පොලිසිය අනිත් අයත් මෙතෙන්ට ඇවිල්ලා සෙබස්තියන්ව අල්ලගන්න සමත් වෙනවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි පොලිසිය සෙබස්තියන්ව කොටු කරගන්න සමත් වෙන්නේ. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් හොස්පිටල් එකට ගිහිල්ලා ඉන්ස්පෙක්ටර් සීතාරාම් වෙඩි වැදලා තියෙන තැනට ડોක්ටර් බෙහෙත් දානවා. ඒත් එක්කම තමයි ડોක්ටර් කියන්නේ ඔයාට මේ උණ්ඩේ වැදිලා තියෙන්නේ එක පැත්තක් කපාගෙන එළියට යන විදිහට. අන්නේ නිසාම තමයි ඔයාට ලොකුවට හානියක් වෙලා නැත්තේ. ඒ විතරක් නෙමේ ඔයා බෙහෙත් ටික වෙලාවට බොන්න මතක තියාගන්න. මම එවනම් ගිහින් එන්නම් ડોක්ටර් කියමින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මෙතනින් යන්න පිටත් වෙනවා. ඔන්න මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට පොලිස්පතිතුමාගෙන් කෝල් එකක් එනවා. පොලිස්පතිතුමා අහනවා ඔයාට දැන් කොහොමද? ඒකට උත්තරයක් විදිහට තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ. මට ඒක ලොකු අවුලක් නෑ සර්. ඒක දැනටමත් සනීපයි කියන එක. පොලිස්පති කියනවා මං හිතපු විදිහටම ඔයා ඒක විසඳන්න සමත් වුණා. අන්න ඒ නිසා ඔයාට උණුසුම් සුබ පැතුම් කියලා. ඔන්න ඒ සීන් එක එතනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් සෙබස්තියන්ම මේ වෙනකොටත් බන්ධනාගාරයට ගෙනියන ගමන් තමයි ඉන්නේ කියන එක. ඔන්න ඒත් එක්කම කොස්තාපල්ගෙන් අහනවා ඉන්ස්පෙක්ටර් සීතාරාම් ඉන්ස්පෙක්ටර් වසන්ත කෝ කියන එක. ඒත් එක්කම තමයි කොස්තාපල් කියන්නේ ඊයේ ඉඳලාම දැක්කෙත් නෑ සර්. ඒ විතරක් නෙමේ එයාගේ ෆෝන් එකත් මේ වෙනකොට ඕෆ් වෙලා කියලා. ඔන්න ඒ සීන් එක එතනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් අමානුෂික විදියට මිනිස්සු ඝාතනයට ලක් කරපු ඒ ඝාතකයා මේ වෙනකොටත් නිදැල්ලේ ඉන්නවා කියන එක. ඒකට හේතුව තමයි ඉන්ස්පෙක්ටර් වසන්තව මේ වෙනකොටත් ගෙනල්ලා ඉතාමත් අමානුෂික විදියට වද දෙන ගමන් තමයි ඉන්නේ කියන එක. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන්. ඔන්න මොකක් හරි කර කර පිරිමි දෙන්නෙක් ඉන්නවා. ඒ කර කර ඉන්න ගමන් තමයි එකපාරම ඔන්න එතන එහා පැත්තේ තියෙන පාළු ගේ ඇතුලෙන් කවුරු හරි ඉන්නවා වගේ අමුතු සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම තමයි මේ දෙන්න එතන තියෙන ගේ ජනේලය ඇතුලෙන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. එතකොටම තමයි මේ දෙන්නට දකින්න ලැබෙන්නේ ඉතාමත් අමානුෂික විදිහට ඝාතනය කරලා තියෙන මල සිරුරක් මේ වෙනකොටත් මෙතන තියෙනවා කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒ සීන් එක එතනින් කට් වෙලා මේ වෙනකොටත් මල සිරුර තියෙන තැනට පොලිසියෙන් ඇවිල්ලා ඉන්නවා කියන එක. කොහොම වුණත් මේ සිදුවීමෙන් ගොඩක් අවුල් ගියපු ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට ඊළඟට පේන්න පටන් ගන්නවා මීට කලින් ඉන්ස්පෙක්ටර් වසන්ත ඉන්ස්පෙක්ටර් සීතාරාම් එක්ක රාජකාරී කර කර හිටපු විදිහ. ඔන්න එතනින් පස්සේ රස පරීක්ෂකවරයා ඇවිල්ලා කියනවා ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට දිගින් දිගටම එකම දේ තමයි සිද්ධ වෙන්නේ කියන එක. ඔන්න එතනින් පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට එක දිගටම කල්පනා වෙන්න පටන් ගන්නෙ. දිගින් දිගටම එක විදිහටම පහුගිය දවස්වල වෙච්ච සිදුවීම්. ඔන්න ඉතින් මේ හැම දෙයක් ගැනම එකින් එකට කල්පනා කරලා බලනවා තමන්ට මේ වෙනකන් කොතනද වැරදිලා තියෙන්නේ කියන එක. ඔන්න ඉතින් මේ විදිහට හැම දෙයක්ම කල්පනා කරලා බැලුවට පස්සේ තමන් ගැනම පුංචි කලකිරීමකින් තමයි ඉන්නේ. ඔන්න මේ වෙනකොටත් කොස්තාපල් කියනවා මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් වසන්ත සර්ලා ගෙදරින් ඇවිල්ලා ඉන්නවා කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ ඔව් එයාලට ඇතුළට එන්න කියලා. ඔන්න ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් වසන්තගේ බිරිඳ සහ දුව ඒ දෙන්නම මෙතෙන්ට එනවා කියන එක. ඔන්න ඉතින් මේ වෙච්ච සිදුවීම ගැන ඉන්ස්පෙක්ටර් වසන්තට එක එක දේවල් කියන්න පටන් ගන්නවා. නමුත් මේ වෙච්ච හැම දෙයක් ගැනම එකින් එකට පැහැදිලිව තේරුම් කරලා දෙන්න ඉන්ස්පෙක්ටර් සීතාරාම් සමත් වෙනවා. ඔන්න ඒත් එක්ක අපිට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් වසන්තගේ සම්පූර්ණ යුනිෆෝම් එක සහ සියලුම බඩු ටික මේ වෙනකොටත් එයාගේ වයිෆ්ට බාර දෙනවා කියන එක. ඔන්න මේ බඩු ටිකත් අරගෙන මේගොල්ලෝ මෙතනින් පිටත් වෙන්න හදනවා. ඒත් එක්කම තමයි චාක්කුවේ තිබිලා මොකක් හරි බිලක් බිමට වැටෙන්නේ. කොස්තාපල් ඒත් එක්කම තමයි මේ බිල කියවලා බලලා ඒත් එක්කම තමයි වසන්තගේ වයිෆ් කියන්නේ ඕක මේ දරුවගේ මියුසික් ක්ලාස් එකට බැඳපු බිල. කොහොමද වසන්ත ඉන්නකොටත් ඔය මියුසික් ක්ලාස් එකට එච්චර කැමැත්තෙන් නෙමෙයි හිටියේ. අන්න ඒ නිසාම ඔය බිල අපිට දැන් උමනා වෙන්නේ නැහැ කියන එක. මේ මියුසික් ක්ලාස් එකේ බිල ගැන කතා කරනවත් එක්කම එකපාරම ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මොකක් හරි දෙයක් ගැන මතක් වෙනවා. ඒත් එක්කම තමයි මේ බිල ඉල්ලගෙන කල්පනා කරලා බලන්නේ. ඔන්න ඉතින් මේ බිල දැක්ක විතරයි එකම දිගට එක විදිහටම එක එක දේවල් පේන්න පටන් ගන්නවා. ඒ තමයි මේ මියුසික්
මියුසික් ක්ලාස් එකේ ඉගෙන ගන්න ගෑනු දරුවන්ගේ තාත්තලා තමා මේ වෙනකොට එකම විදිහට ඉතාමත් අමානුෂික විදිහට එක දිගටම ඝාතනයට ලක් වෙලා තියෙන්නේ කියන එක. ඔන්න ඉතින් මේ හැම දෙයක් ගැනම මතක් කරලා බැලුවට පස්සේ තමා තේරෙන්නේ මොකක් හරි පොටක් පෑදුනා කියන එක. ඔන්න මේ වෙලාවේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කොස්තාපල්ට කතා කරලා අහන්නේ අශෝකටයි කෙන්චටයි දෙන්නටම දුවලා ඉන්නව නේද කියලා. ඒත් එක්කම තමයි කොස්තාපල් කියන්නේ සර් හරි ඒ දෙන්නටම දුවලා ඉන්නවා කියන එක. ඔන්න එතනින් පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් තීරණය කරන්නේ මේ මියුසික් ක්ලාස් එකට ගිහිල්ලා සම්පූර්ණ විස්තර ටික පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕන කියන එක. ඔන්න මේ වෙනකොටත් අපිට බලා ගන්න පුළුවන් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මියුසික් ක්ලාස් එකට ඇවිත් ඉන්නවා කියන එක. ඔන්න ඉතින් පොලිසියෙන් දැක්ක විතර ටීචර් පැත්තට එනවා. ටීචර් ආවට පස්සේ තමයි අහන්නේ මේ ෆොටෝ දෙකේ ඉන්න ළමයි දෙන්න ඔයා අඳුරනවද කියලා. ඒත් එක්කම තමයි ටීචර් කියන්නේ මේ මගේ සතියන්තේ පන්තිවල ඉගෙන ගන්න ළමයි දෙන්නෙක් කියන එක. ඔන්න ඊට පස්සේ තවත් ළමයි දෙන්නෙක්ගේ ෆොටෝ දෙකක් පෙන්නනවා. ඒත් එක්කම තමයි මේ ටීචර් කියන්නේ මේ ළමයි දෙන්නත් මගේ ගෝලියෝ දෙන්නෙක් තමයි. මේ ළමයි දෙන්න බදාදා පන්තියේ ළමයි දෙන්නෙක් කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ ඔයා ගාව ඉගෙන ගන්න ළමයිගේ නාම ලේඛනය මට ගෙනත් පෙන්නන්න කියලා. ඔන්න ටීචර් නාම ලේඛනය ගෙනල්ලා දීලා තමයි අහන්නේ ඇයි සර් මොකක් හරි ප්‍රශ්නයක්ද කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ සමහර විට ඔයාට කට උත්තරයක් දෙන්න පොලිසියට එන්න වෙයි කියන එක. ඔන්න ඉතින් මේ දෙන්නම නාම ලේඛනෙත් අරගෙන එළියට යන්න පිටත් වෙනවා. ඒත් එක්කම තමයි ගේට්ටුව ගාවට ගිහිල්ලා කියන්නේ මේ පන්තිය ගැන සෙවිල්ලෙන් ඉන්න අපේ දෙන්නේ දාන්න මෙතන තමයි අපරාධ වෙන ප්‍රධාන තැන කියන එක. ඔන්න එහෙම කියලා නැවතත් මේ දෙන්න පොලිසියට යන්න පිටත් වෙනවා. ඔන්න මේ යන ගමන් කොස්තාපල් එක්ක ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියනවා මේ අපරාධකාරයාගේ කෙල්ල හරි එහෙමත් නැත්නම් එයාගේ සහෝදරයෙක් හරි එයාගේ තාත්තා අතින් ගොඩක් දුක් විඳලා තියෙනවා. මෙච්චර කාලයක් මිනිහාගේ චේතනාව අපිට තේරුම් ගන්න බැරි වුණා වගේම මොකක් හරිම දෙයක් අපිට මගහැරලා තියෙනවා. ඔන්න ඊට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ නැවත අපරාධ වෙච්ච තැන් සෝදිසි කරන්න පටන් ගන්න කියන්න. ඔන්න ඉතින් මේ අපරාධ වෙච්ච සෑම තැනක්ම වගේ නැවත සෝදිසි කරන්න පටන් ගන්නවා. නමුත් මේ කිසිම තැනකින් කිසිම හොඩුවාවක් හොයාගන්න සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ නිසාම තමා ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ අපි මෙච්චර කල් හෙව්වේ අපරාධය වෙච්ච ස්ථානය විතරයි. නමුත් අපිට මගහැරුණ තැනක් තියෙනවා. ඒ තමයි මේ ඝාතනයට ලක් වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොටත් දාම ඝාතකයා අති මරණයට පත් වුණෝ. ජයන්තේ ගෙදරට මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් ඇවිත් ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කියන්නේ මම ආවේ රාජකාරී වැඩකට. අන්නේ නිසා මං අහනේවට පොඩ්ඩක් උත්තර දෙන්න කියන එක. ඔන්න මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සීතාරාම් අහනවා ඔයාට ළඟදී කවුරු හරි ඔයා දන්නේ නැති කෙනෙක් කතා කරාද? එහෙමත් නැත්නම් ඔයාට කවුරු හරි මොකක් හරි තෑගි දුන්නාද? ඔන්න ඉතින් මේ ගෑනු ළමයා අහන හැම ප්‍රශ්නයකටම වගේ නෑ කියලා තමයි කියන්නේ. අන්නේ නිසාම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් අහන්නේ පුතේ එහෙම දෙයක් තියෙනවා නම් මොනවා හරි කල්පනා කරලා බලලා මට කියන්න කියලා. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් අහන්නේ මට මේ ගේ පොඩ්ඩක් පරීක්ෂා කරන්න පුළුවන්ද කියන එක. ඔන්න ඉතින් ඒකට හා කියලා කැමැත්ත දුන්න නිසාම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේ නිවස හැමතැනම පරීක්ෂා කරලා බැලුවත් කිසිම හොඩුවාවක් හොයාගන්න සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ නිසාම තමයි ඊළඟ නිවසට යන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් ඊළඟට යන්න තීරණය කරන්නේ කෙන්චගේ ගෙදර. ඔන්න ඉතින් ඉස්සෙල්ලා ගෙදරට ගියා වගේම මේ ගෙදරත් මෙයාලත් එක්ක කතා බහ කරලා කෙන්චගේ ගෙදර සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. නමුත් මෙයාට මෙතනින් කිසිම හොඩුවාවක් හම්බෙන්නේ නැහැ. අන්නේ නිසාම තමයි ඉන්ස්පෙක්ටර් මෙතන යන්න සූදානම් වෙනවා. ඒත් එක්කම තමයි එකපාරම මෙතන පුංචි වීණාවක් තියෙනවා. අන්නේ වීණාව දැක්ක ගමන්ම හොඳටම හුරු බවක් දැනෙනවා. අන්නේ නිසාම තමයි මේ වීණාව අතට අරන් හොඳට පරික්ෂා කරලා බලන්නේ. මේත් එක්කම තමයි එකපාරම ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මතක් වෙන්නේ මේ වෙනකම් පරික්ෂා කරපු හැම ගෙදරකම වගේ මේ වීණාව තිබ්බා කියන එක. ඔන්න ඊට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් අහන්න පටන් ගන්නෙ මේ වීණාව කොහෙන්ද ලැබුණේ කියන එක. ඒත් එක්කම තමයි මේ ගෑනු ළමයා කියන්නේ මේ වීණාව මට හම්බුනේ අපේ ගේට්ටුව ළඟ තිබිලා කියන එක. ඔන්න එතනින් පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ හැම ගෙදරකටම වගේ ඉන්ස්පෙක්ටර් සීතාරාම් ගිහිල්ලා බලනවා. ඒත් එක්කම හරියටම හරි ඉන්ස්පෙක්ටර් සීතාරාම් හිතුවා වගේම මේ පුංචි වීණාව මේ හැම ගෑනු ළමයෙකුටම මොකක් හරි ක්‍රමයකට ලැබෙන්න සලස්සලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් 3-4 දෙනෙක් එකතු කරගෙන ඔන්න මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් කියනවා ඔයාලා ස්ටුඩන්ට් රෙකෝඩ් එකට ගිහිල්ලා අවුරුදු 15-20 අතරේ ඉන්න ගෑනු ළමයින්ගේ නම් ලිස්ට් එකක් අරගෙන ඔයාලා ගෙවල් වලට ගිහින් බලන්න ඒගොල්ලන්ට මේ වෙනකටත් මේ වීණාව ලැබිලා තියෙනවද කියන එක. එහෙම ලැබිච්ච කවුරු හරි ඉන්නවා නම් අන්න එයාගේ තාත්තා තමයි ඊළඟට ගොදුරු වෙන්නේ කියන එක මෙයාලට කියනවා. ඔන්න ඊට පස්සේ තමයි මේගොල්ලෝ හැම තැනටම ගිහිල්ලා පරික්ෂා කරන්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් මේ විදිහට මේ නම් ලිස්ට් එකට අනුව මේගොල්ලෝ හැම තැනම ගිහිල්ලා ඔන්න ඉතින් කිසිම මේ ගැන හොඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේදී තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් දුමක් දාගෙන මේ ගැන කල්පනා කරන්න පටන් ගන්නෙ. ඔන්න මේ වෙලාවේදී තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට මතක් වෙන්නේ සෙබස්තියන්ගේ ෆයිල් එක හොයන්න ගිය වෙලාවේ මේ වගේ වීණාවක් යාන්ත්‍රණය
නටමින් දැක්කා කියන එක. ඒත් එකම තමයි මෙතනින් පුළුවන් තරම් ඉක්මනට පිටත් වෙලා මේක හොයන්න ඕන කියන එක තීරණය කරන්නේ. ඔන්න මේ වෙලාවේදී සීතාරාම් කියනවා ඔයාට මං ඇවිල්ලා කරදරයක් කරනවද මන්දා. ඒත් එකම තමයි කියන්නේ අයියෝ සර් ඕක මොන කරදරයක්ද? ඕක මං ඉක්මනටම හොයලා දෙන්නම් කියන එක. ඔන්න ඉතින් ඉන්ස්පෙක්ටර් සීතාරාම් හිතපු විදිහටම සෙබස්තියන්ගේ ෆයිල් එක තිබ්බ ෆයිල් රැක් එකේම තිබිලා මේ ෆයිල් එකත් හොයාගන්න සමත් වෙනවා. ඔන්න ඉතින් මේ ෆයිල් එක බැලුවට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට තේරෙන්නේ මීට අවුරුදු ගානකට කලින් වෙච්ච සිදුවීමක් කියන එක. ඔන්න ඉතින් මේ ෆයිල් එක තව ටිකක් පෙරලා බලනකොට ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට බලා ගන්න පුළුවන් වෙනවා. දැනට සිද්ධ වෙන ඝාතන දාමයට ඉතාමත් සමානම ඝාතනයක් තමයි මීට අවුරුදු ගානකට කලින් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. ඔන්න ඉතින් ඊළඟ පිටුව පෙරලා බලනකොට අපිට බලා ගන්න පුළුවන් ඒක හරියටම ඔප්පු වෙනවා කියන එක. ඒකට හේතුව තමයි මේ වෙනකොටත් ඝාතකයා විසින් තියලා යන වීණාව මේ වෙනකොටත් තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. මේ ෆයිල් එක බලලා ටික වෙලාවක් ගියාට පස්සේ ඉන්ස්පෙක්ටර් සීතාරාම් ගාව ඉන්න ඉන්ස්පෙක්ටර්ගෙන් අහනවා මේ මිනිමරුම ගැන බලපු ඉන්ස්පෙක්ටර් මේ වෙනකොට කොහෙද ඉන්නේ කියන එක. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් කියන්නේ මම එයාගෙන විස්තර වාට ලබා දෙන්නම් මේ වෙනකොට ඉන්ස්පෙක්ටර් විශ්‍රාම ගිහින් තමයි ඉන්නේ කියන එක. ඔන්න ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේ විස්තර ටිකත් අරගෙන මීට අවුරුදු ගානකට කලින් වෙච්ච මේ මිනිමරුම ගැන වැඩ බලපු ඉන්ස්පෙක්ටර් හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔන්න මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් සීතාරාම් විශ්‍රාමිකව ඉන්න ඉන්ස්පෙක්ටර්ගේ ගෙදරට ඇවිල්ලා මේ කේස් එකේ ෆයිල් එක අතට දෙනවා. ඒත් එක්කම තමයි මේ ඉන්ස්පෙක්ටර් කියන්නේ සමහර කේස් අපිව හොයාගෙන එනවා. ඒ විතරක් නෙමේ ඒවා අපි අතර හොල්මන් කරන්නත් පටන් ගන්නවා කියන එක. ඔන්න ඊට පස්සේ තමයි මේ විශ්‍රාමික පොලිස් නිලධාරියා වෙච්ච සිදුවීම මේ කේස් එකේ මුල ඉඳලා අගටම ඉන්ස්පෙක්ටර් සීතාරාම් මතින් කියන්න පටන් ගන්නෙ. ඔන්න මේ සීන් එක පටන් ගද්දිම අපිට බලා ගන්න පුළුවන් ළඟදී යාළු වෙලා ආදරය කරන ගෑල් ළමෙක් සහ පිරි ළමෙක් ඉන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේදී මේ පිරිමි ළමයා ඇවිල්ලා ගෑනු ළමයාට කතා කරනවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ දෙන්නම මෙතෙන්ට ඇවිල්ලා මෙතන ගොඩක් කට්ටිය ඉන්න නිසා මේ දෙන්නම තීරණය කරනවා වෙන තැනකට ගිහින් කතා කර කර ඉමු කියන එක. ඔන්න ඉතින් මේ විදිහට තමයි මෙයාලගේ ආදර කතාව ගලාගෙන යන්නේ. ඔන්න මේ සීන් එක එතනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන්. තවත් දවසකදී මේ දෙන්න එකතු වෙලා කැලයක් ඇතුළට වෙලා කතා කර කර ඉන්නවා. අන්න ඒ වෙලාවේදී තමයි මේ ගෑනු ළමයාගේ තාත්තගේ වැඩපොලේ වැඩ කරන මිනිස්සෙක් මේ දෙන්න කතා කර කර ඉන්නවා කියන එක දකිනවා. ඔන්න මේ වෙලාවේ තමයි මේ මිනිස්සයා මෙතෙන්ට ඇවිල්ලා අහන්නේ ඔයාලා දෙන්න මෙතන මොකද්ද කරන්නේ කියන එක. ඒත් එක්කම තමයි මේ මිනිස්සයා නැවත කියන්නේ ඔයා ගෝඩගේ දුව නේද කියන එක. ඔන්න මේ පිරිමි ළමයා ගොඩක් බැගෑපත් වෙලා බැඳලා කියනවා මේ කතාව කාටවත් කියන්න එපා කියන එක. ඔන්න ඉතින් මේ වෙලාවේදීම මේ වයසක මිනිස්සයා මේ ගෑනු ළමයා දිහා අමුතුම බැල්මක් දාන ගමන් කියනවා හරි මම මේක කාටවත් කියන්නේ නැහැ කියන එක. ඔන්න ඉතින් වැඩි කාලයක් ගත වෙන්න කලින් මේ වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම වගේ මේ ගෑනු ළමයාගේ තාත්තට ආරංචි වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ ගෑනු ළමයාගේ තාත්තා මේ පිරිමි ළමයාට හොඳටම අල්ලගෙන ගහනවා මේ කරපු වැරද්දට. ඒ විතරක් නෙමේ එතනින් නවතින්නේ නැහැ. මේ මිනිස්සයා ගාව ඉන්න ගෑනු කෙනෙක්ව ධම්මලා මේ පිරිමි ළමයා මේ ගෑනු කෙනාව දූෂණය කරා කියලා බොරු චෝදනාවකුත් දාලා පොලිසියට සල්ලි ගෙවමින් මේ පිරිමි ළමයාව අවුරුද්දක් පමණ හිරේ දාන්න සමත් වෙනවා. ඔන්න මේ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් නොකරපු වැරද්දකට හිරේ අවුරුද්දක් විතර දුක් විඳපු අර්ජුන් මේ වෙනකොටත් ගෙදර එන ගමන් තමයි ඉන්නේ. පුරුදු විදිහටම ගෙදෙට්ට එනවා. ඒත් එක්කම තමයි අර්ජුන්ගේ අම්මා දැකලා අර්ජුන්ව උඹ මේ කවුරු ඉන්නවා කියලා හිතාගෙනද මෙහෙට එන්නේ? තියෙන අවලං හැම වැඩක්ම කරලා උඹ දැන් මෙහෙට එනවද? ඒත් එක්කම තමයි අම්මා කියන්නේ උඹ ඉන්නවා නම් ගෙදර උඹගේ නංගිවත් මට මෙහෙ තියාගන්න විදිහක් නැහැ. ඒ තරම් මට උඹව දැන් විශ්වාස නැහැ කියන එක. කොහොම හරි මේ අම්මා කියන හැම දෙයක්ම වගේ කිසිම වැරද්දක් නොකරපු අර්ජුන්ට පිහියෙන් යන්න වගේ වුණා. ඒත් එක්කම තමයි නැවත අම්මා හැරිලත් කියන්නේ මොකද උඹ බලාගෙන ඉන්නේ මෙහෙම මක වැවිලා යන දිහාවකට ඵලයන් කියන එක. ඔන්න ඊට පස්සේ තමයි අර්ජුන් මෙහෙම පිට වෙලා යන්න තීරණය කරන්නේ. ඔන්න මේ විදිහට ගෙදරින් පිට වෙලා යන ගමන් ඉන්නකොට තමයි එකපාරම අතරමඟදී යාළුවෙක් හම්බ වෙන්නේ. ඔන්න ඉතින් මේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම වගේ යාළුවා තින් කියනවා. නමුත් යාළුවා නම් කියන්නේ උඹට කරපු දේවල් වලටම තමයි උඹගේ කෙල්ලගේ තාත්තා වාහනයකට යට වෙලා මැරුණේ කියන එක. ඒත් එක්කම තමයි අර්ජුන් අහන්නේ මගේ කෙල්ලට මොකද්ද උනේ කියන එක. ඒත් එක්කම තමයි යාළුවා කියන්නේ උඹ ගියාට පස්සේ ටික කාලයකට පස්සේ කෙල්ල වෙන එක්කෙනෙකුට කසාද බඳලා දුන්නා. එතනින් පස්සේ එයාගේ ජීවිතේත් විනාශ වෙලා ගියා කියන එක. ඔන්න ඊට පස්සේ තමයි අර්ජුන් මේ වෙච්ච හැම අසාධාරණයක් ගැනම හිතලා ඉතාමත් දරුණු තීරණයක් ගන්නෙ. ඔන්න ඉතින් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඔන්න අච්චුතාගේ දුව අච්චුතාගෙන් අහනවා ලතාලේ ගෙදර හෙට පූජාවක් තියෙනවා මං එහෙට ගිහින් එන්නද කියලා. හරි එහෙනම් උඹ ගිහින් වරෙන් කියමින් අච්චුතා නැවත ගමන යන්න පිටත් වෙනවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකනොත් අර්ජුන් මේ කතාව ගැන බලන් ඉන්නවා කියන එක. අච්චුතා හැමදාම යන පාරේ පාළු ගෙයක් තියෙනවා. අන්නේ පාළු ගේ ඇතුලේ ඉඳලා කවුරු හරි කතා කරනවා වගේ සද්දයක් ඇහෙනවා. අන්නේ නිසා තමයි අච්චුතා ලාම්පුවකුත් අරගෙන ඒ පැත්තට යන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේ අච්චුතා කවුද යකෝ මේක ඇතුලේ ඉන්නේ කියලා කෑ ගහනවා. ඒත් එක්කම ඇතුලේ කවුරු හරි හැංගිලා ඉඳලා
අච්චුතා ඇතුළට යනකම් ඉඳලා එළියට ඇවිල්ලා දොර වහලා දානවා. ඔන්න ඒත් එක්කම තමයි කවුරු හරි එළියේ ඉඳලා ගමටම ඇහෙන්න හයියෙන් කෑ ගහන්න පටන් ගන්නෙ. කවුරුත් නැද්ද මෙහෙට වරෙල්ලා, කවුරුත් නැද්ද මෙහෙට වරෙල්ලා. ඔන්න ඒත් එක්කම තමයි ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම වගේ මෙතෙන්ට ඇවිල්ලා එකතු වෙන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේ ගමේ මිනිස්සු ඔක්කොම වගේ ඇවිල්ලා දොර ඇරලා බලනවා. ඒ වෙනකොට මිනිස්සුන්ට බලා ගන්න ලැබෙන්නේ අච්චුතාගේ දුව කවුරු හරි පුද්ගලයෙක් අච්චුතාගේ දුව මේ පාළු තැනට ගෙනල්ලා මොකක් හරි කරන්න හදලා තියෙනවා කියන එක. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ගමේ මිනිස්සුන්ට ටිකක් මේ පාළු නිවස පරික්ෂා කෙරුවාට පස්සේ මේ ගෑනු ළමයාගේ තාත්තා වෙන අච්චුතාත් මේ නිවස ඇතුලේ මේ වෙනකොටත් හැංගිලා ඉන්නවා කියන එක. ඔන්න ඉතින් මේ වෙනකොටත් අර්ජුන් ගහපු ප්ලෑන් එක හරියටම වැඩ කරනවා. අන්න ඒ නිසාම තමා ගමේ මිනිස්සු ඔක්කොම වගේ එකතු වෙලා අච්චුතාට අමතක නොවන විදිහට පාඩමක් උගන්වන්නේ. ඔන්න ඉතින් මේ වගේ දෙයක් අර්ජුන් අච්චුතාට කරන්න හේතුව තමා අර්ජුන්ගේ මුළු ජීවිතේම විනාශ කරලා දැම්මේ මේ අච්චුතා නිසා. ඔන්න ඒත් එක්කම තමයි මේ ඉස්පෙක්ටර් සීතාරාම්ට කියන්නේ මේ හැමදේම සිද්ධ වෙලත් එක පැමිණිල්ලක්වත් ස්ටේෂන් එකට ඇවිත් තිබුණේ නෑ කියන එක. ඔන්න ඊට පස්සේ අච්චුතාගේ දුව ටික කාලයක් එළියටවත් බහින්නේ නැතුව ඉඳලා බෙල්ල වැල දාගෙන සියදිමේ හානි කරගෙන තියෙනවා. ඔන්න ඉතින් මොන දේ සිද්ධ වුණත් අච්චුතාට නම් කිසිම ගාණක් තිබිලා නෑ. නමුත් ටික දවසක් යනකොට අච්චුතාව කම්බි පොටවල් වලින් ගැටගසා ඉසාමත් අමානුෂික විදිහට ඝාතනයකට ලක් වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේ මරණය ගැන මේ මිනිස්සුන්ගෙන් සාක්ෂි අරගෙන තියෙනවා. එතකොට තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ අර්ජුන් එදා රෑ අච්චුතාගේ ගේ ඇතුලේ ඉඳලා නැවත එළියට දුවන එක ගමේ මිනිස්සු දැකලා තියෙනවා කියන එක. ඔන්න ඊට පස්සේ අර්ජුන්ගෙන් කිසිම හෝඩුවාවක් පොලිසියට ලැබිලා නැහැ. ඒ විතරක් නෙමේ මේ ඉන්ස්පෙක්ටර් එතනින් පස්සේ පොලිසියෙන් රිටා වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේ හැම දෙයක් ගැනම තොරතුරු දැනගත්ත ඉන්ස්පෙක්ටර් සීතාරාම් ඊට පස්සේ යන්නේ අර්ජුන්ගේ ගෙදර. ඔන්න ඉතින් මේ වෙලාවේදී අර්ජුන්ගේ අම්මෙන් අහනවා අර්ජුන් කොහෙද කියන එක. ඒත් එක්කම තමයි කියන්නේ ඌ එදා සිද්ධියෙන් පස්සේ පැනලා ගියා. ඌ එතනින් පස්සේ ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක දන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේදී අනිත් ආපු පොලිස් නිලධාරී මේ ගේ හැමතැනම සර්ච් කරලා බලනවා. එතකොට තමයි මෙයාලට ලැබෙන්නේ දුවගේ වෙඩින් එක දවසේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඔන්න ඉතින් මේ ඔක්කොම එකතු වෙලා වීඩියෝ ක්ලිප් එක බලන ගමන් තමයි ඉන්නේ. ඒත් එකම තමයි එතන ඉන්න මිනිස්සයා ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට පෙන්නන්නේ සර් තමයි මිනිස්සයා කියන එක. ඔන්න ඒ සීන් එක එතනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන්. ඔන්න නැවතත් වීණාවක් පුංචි ගෑනු ළමයෙකුට ලැබිලා තියෙනවා. ඒත් එක්කම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට කෝල් එකක් ගන්නෙ. ඔන්න මේ වෙලාවේදී පුළුවන් තරම් ඉක්මනට ඉන්ස්පෙක්ටර් සීතාරාම් ඒ ගෙවල් පැත්තට යන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් ඒ වීණාව ලැබිලා තියෙන්නේ ඉන්ස්පෙක්ටර් සීතාරාම්ගේ අක්කාගේ දුවට බව. ඔන්න මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් සීතාරාම් ඇවිල්ලා අක්කට කතා කරනවා. නමුත් අක්කා නම් කිසිම ගානකටවත් ගන්නෙ නැතුව එහෙමම ඇතුළට යන්න පටන් ගන්නවා. ඔන්න ගේ ඇතුළට යන ගමන් ඉන්ස්පෙක්ටර් සීතාරාම්ගේ අක්කා කියන්නේ බොරුවට හේතු හදාගෙන අපේ ගෙදර එන එක නවත්තන්න කියලා. ඒකට හේතුව තමයි මීට අවුරුදු ගානකට කලින් මස්සිනත් එක්ක විවාහ වුණාට පස්සේ මස්සිනත් එක්ක අක්කා ගෙදරට එනවා. නමුත් තාත්තා එපා කියපු නිසා අක්කා ගේ ඇතුළටවත් ගන්න සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ නිසාම තමයි තාම මේ දෙන්න අතර මේ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඔන්න ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ කියලා හිතපු ඉන්ස්පෙක්ටර් සීතාරාම්. නමුත් ඉතින් මේ වෙලාවේදී ෆෝන් එක මස්සිනා ආන්සර් කරන්නේ නැහැ. එහෙමම සාක්කුවේ දාගන්නවා. අන්නේ නිසාම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් මස්සිනා ඉන්න තැනට යන්න පිටත් වෙන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොටත් ඉන්ස්පෙක්ටර් සීතාරාම් මස්සිනා ඉන්න තැනට ගිහිල්ලා මස්සිනා කඩයක් ඇතුළේ ඉඳලා එන දිහා එළියට බලාගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි වාහනයක් ඇවිල්ලා මස්සිනා යන පැත්ත පොඩ්ඩක් කවර් වෙලා යනවා. ඒත් එක්කම නැවත බැලුවා. නමුත් ඉතින් ගිය පැත්තක් හොයාගන්න බැරි වෙනවා. අන්නේ නිසාම තමයි වාහනෙන් බැලලා හැමතැනම හොයන්න පටන් ගන්නෙ. ඒත් එක්කම තමයි එකපාරම වීල් එක ගහලා තියෙන බෝඩ් එකක් දකිනවා. අන්නේ බෝඩ් එක දැක්කට පස්සේ තමයි මේ වගේ බෑග් එකක් දාලා තමයි මීට කලින් ළමයටත් වීණාවක් ගෙනත් තියෙන්නේ කියන එක. ඔන්න ඊට පස්සේ තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් මේ කඩේ හොයාගෙන යන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොටත් මේ කඩේට ගිහිල්ලා මේ කඩේ ගහලා තියෙන CCTV කැමරා චෙක් කරලා බලනවා. ඒත් එකම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම්ට දකින්න ලැබෙන්නේ අර්ජුන් මීට කලින් මේ කඩේට ඇවිල්ලා මොකක් හරි පාර්සලයක් අරගෙන යනවා කියන එක. ඒත් එකම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් කොස්තාපල්ට කියන්නේ අර්ජුන් ගෙදරින් ගියා කියලා කිව්වට ගෙදරින් ගිහිල්ලා නැහැ. තාමත් උගේ ගෙදරම තමයි හැංගිලා ඉන්නේ කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පොලිසියෙන් එනවා කියන එක දකිනවා. අන්නේ නිසාම තමයි අර්ජුන් පොලිසියෙන් එන්න කලින් පැනලා යන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් මෙතනින් අර්ජුන් පැනලා යන්න උත්සාහ කරනවා. නමුත් ඉතින් පොලිසිය මෙතෙන්ට එන නිසා අර්ජුන්ට පැනලා යන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ මේ වෙනකොට තාපු පොලිස් නිලධාරී දෙන්නටම අර්ජුන් හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවෙම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් මෙතෙන්ට ඇවිල්ලා පහරවල් කීපයක් එල්ල කරලා අර්ජුන් මෙතනින් අරගෙන ගිහිල්ලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවදීම තමයි ඉන්ස්පෙක්ටර් සීතාරාම් අහන්නේ තමුසෙට තවත් මොනවද මේ ගැන කියන්න තියෙන්නේ කියන එක. ඔන්න මේ වෙලාවේ තමයි අර්ජුන් කියන්න පටන්
පටන් ගන්නෙ මගේ අම්මා සහ නංගි ඒ වගේම මං ආදරය කරපු කෙල්ල. ඒ හැම කෙනෙක්ම වගේ නැති කරලා දාන්න හේතුව උනේ අච්චුතා කියන එක. අන්න ඒ නිසාම තමයි අච්චුතා විසින් තමන්ගේ දුව දූෂණය කරා කියන එක ඔප්පු කරවමින් අච්චුතාට දඬුවමක් දෙන්න තමයි මේ වැඩේ කරේ කියන එක. ඔන්න ඉතින් මේ වගේ සිදුවීමක් වෙලත් අච්චුතාට කිසිම ගාණක් නැහැ. අන්න ඒ නිසාම තමයි අර්ජුන් තීරණය කරන්නේ. රෑ වෙලා අච්චුතාගේ ගෙදර ගිහිල්ලා අච්චුතාව ඉවරයක් කරලා දාන්න ඕන කියන එක. ඔන්න ඉතින් ටිකක් රෑ වුණාට පස්සේ අච්චුතාගේ ගෙදරට අර්ජුන් යන්න සමත් වෙනවා. ඊට පස්සේ තමයි එකපාරම දකින්නේ අච්චුතා කවුරු හරි මේ වෙනකොටත් ඉතාමත් අමානුෂික විදිහට මරලා දාලා තියෙනවා කියන එක. ඔන්න ඉතින් මේ සිදුවීමට ගොඩක් බය වෙච්ච අර්ජුන් මෙතනින් පස්සේ තමයි අච්චුතාගේ ගෙදර ඉඳලා දුවන්න පටන් ගන්නෙ. ඔන්න ඉතින් අර්ජුන් කියන විදිහට නම් අර්ජුන්ගේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ මේ විදිහට. ඔන්න ඉතින් මේ සිදුවීමෙන් පස්සේ තමයි අර්ජුන් මෙහෙට ඇවිල්ලා මිනි කපන තැනක වැඩ කරන්න පටන් ගන්නෙ. ඔන්න මේ වැඩ කරන අතරතුරදී අච්චුතා මරලා දැම්මා වගේම ඉතාමත් අමානුෂික විදිහට මරලා දාපු මලසිරුළු කීපයක්ම අවිල්ලා තියෙනවා. අන්න ඒ නිසාම තමයි අර්ජුන් මෙතනින් අයින් වෙලා වෙන තැනකට යන්න තීරණය කළා තියෙන්නේ. නමුත් ඉතින් මේ වෙලාවේදී ස්පැට සීතාරාම් කියන්නේ ඔයා ඔය කතාව කොච්චර ලස්සනට කිව්වත් මට නම් ඔයාව දැනටමත් පේන්නේ යක්ෂයෙක් වගේ කියන එක. ඔන්න ඉතින් මෙච්චර කල් සිද්ධ වෙච්ච එක මරණයකටවත් අර්ජුන්ව වගේ කියන්න කැමති වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි තවත් මේ වගේ මරණ ඉස්සරහට සිද්ධ වෙයි. අන්න ඒක ගැන ඔයා පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න කියන එක. ඔන්න ඉතින් මේ වෙලාවේ ස්පැට සීතාරාම් මේ ගැන කල්පනා කර කර ඉන්නවා. සර් මේක අර්ජුන් කලේ නැත්තම් මේක වෙන කවුරු කළා වෙන්න පුළුවන් වෙයිද කියන එක. ඔන්න ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අර්ජුන් මේ වෙනකොටත් රෙදිපටිය භාවිතා කරමින් සියදිවි නසාගෙන කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අර්ජුන්ගේ මලසිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙතනින් අරයි යනවා කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් ස්පැට සීතාරාම්ගේ අක්කා පොලිසියට ඇවිල්ලා මල්ලි අතින් කියනවා මහත්තයා තාම ගෙදර ඇවිල්ලා නැහැ. ඒ විතරක් නෙමෙයි එයාගේ ෆෝන් මේ වෙනකම් ඕප් කියන එක. ඔන්න ඉතින් මේ වෙලාවේ තමයි මතක් වෙන්නේ අර්ජුන් කියපු කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත කියන එක. ඔන්න ඉතින් පස්සේ තමයි අච්චුතාගේ පරණ ෆයිල් එක නැවතත් අරගෙන බලන්න පටන් ගන්නෙ. ඔන්න මේ වෙලාවේ තමයි තේරෙන්නේ වැදගත්ම හෝඩුවාවක් සෑහෙන කාලයක්ම මිස් වෙලා තියෙනවා කියන එක. ඔන්න ඒ සීනෙන් පස්සේ ඊළඟට අපිට බලා ගන්න පුළුවන් තරම් ඉක්මනින් ස්පැට සීතාරාම් ටවුන් එකට ගිහිල්ලා මස්සිනාට කෝල් එකක් ගන්නවා. ඒත් එක්කම තමයි මස්සිනා කෝල් එක ආන්සර් කරලා අනේ මාව ඉක්මනට බේර ගන්න සීතාරාම් මාව ඉක්මනට බේර ගන්න. ඒත් එක්කම කවුරු හරි මස්සිනාට පහර දෙන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ සද්දේ එහෙම්මම නැති වෙලා යනවා. ඔන්න ඊට පස්සේ තමයි ස්පැට සීතාරාම් කොස්තාපලට කතා කරලා කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ නම්බරේ ට්‍රේස් කරන්න කියලා. ඔන්න මේ වෙලාවේදී කොස්තාප කතා කරලා කියනවා සර් ඔතන දකුණු පැත්ත පාරේ කිලෝමීටර් 6ක් යනකොට මේ වෙනකොටත් අපිට බලා ගන්න පුළුවන් මොකක් හරි වාහනයක යන ගමන් තමයි ඉන්නේ කියන එක. ඒත් එක්කම තමයි ස්පැට සීතාරාම් පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා වාහනේ නවත්ත ගන්න සමත් වෙනවා. ඒත් එක්කම තමයි වාහනේ නවත්ත ගත්තට පස්සේ බලා ගන්න ලැබෙන්නේ මේ වෙනකොටත් ඝාතකයා විසින් මේ වෙනකොටත් පොලිසියන්ව නොමග යවලා තියනවා කියන එක. ඒත් එක්කම තමයි ස්පැට සීතාරාම්ට මතක් වෙන්නේ හොඳට අහලා පුරුදු මියුසික් එකක්. ඒ විතරක් නෙමෙයි ඒ සින්දුවම පොලිසිය වැඩ කරන ගෑනු කෙනාගේ මරණ ගෙදරින් පස්සේ එයාගේ පුතා හැමෙට ගෙදර ගියාට පස්සේ අන්නේ ගෙදරනොත් මේ සින්දුවම ඇහුණා කියන එක හොඳට මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මාළු දැලක් සහ කැඩිච්ච කාර් එකකින් වැටිච්ච ප්ලාස්ටික් කෑල්ලක්. ඔන්න ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ නැවතත් යන්න තීරණය කරනවා මීට කලින් මේ කේස් එක ගැන හොයලා බලපු පොලිස් නිලධාරියා ගෙදර යන්න ඕන කියන එක. ඒත් එක්කම තමයි මේ පොලිස් නිලධාරියා කියන්නේ මට මගහැරිච්ච තරක් තියෙනවා. අච්චුතාට දුව ඇරෙන්න තව පොඩි පිරිමි ළමයෙකුත් හිටියා කියන එක. ඔන්න ඊට පස්සේ තමයි හරියටම දැනගන්න ලැබෙන්නේ අච්චුතාගේ පුතාව බලාගෙන කවුරුත් ඉඳලා නැහැ. නමුත් ටික දවසක් ගියාට පස්සේ මේ ළමයාව ළමයි නැති ගෑනු කෙනෙක් කරගෙන තියෙනවා හදාගන්න. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ස්පැට සීතාරාම්ට පහුගිය දවස්වල සිද්ධ වෙච්ච හැම සිදුවීමක්ම වගේ එකින් එකට මතක් කරලා බලනවා. පොලිසිය වැඩට ඇවිල්ලා හිටපු ගෑනු කෙනාගේ මරණයෙන් පස්සේ ස්පැට සීතාරාම් ගියා එයාගේ පුතාගේ සැප දුක් බලලා ඉන්න. අන්න ඒ වෙලාවේදී තමයි මේ සින්දුව ඉස්සරෝම ඇහෙන්න ලැබෙන්නේ. ඒත් එක්කම තමයි කල්පනා කරලා බලන්නේ මස්සිනා දැනටම කවුරු හරි අල්ලගෙන ඉන්නවා. අන්න එතනින් ඇහුනෙත් මේ සින්දුවම කියන එක. ඔන්න ඉතින් මේ වෙච්ච හැම සිදුවීමක්ම වගේ එකට ගලපලා බලනකොට ස්පැට සීතාරාම්ට තේරෙන්න වැඩි වෙලා යන්නේ මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. ඔන්න ඉතින් මේ වෙනකොට ස්පැට සීතාරාම් හිතුවා වගේම ඝාතකයා වැඩි පටන් ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ ඝාතකයා මේ වෙනකොටත් ස්පැට සීතාරාම්ගේ මස්සිනාව ගිනල්ලා අතපය කම්බි වලින් ගැට ගහලා දානවා. ඔන්න ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ කරන වෙලාවේ අපිට බලා ගන්න පුළුවන් මේ ඝාතකයාගේ ළමා කාලය මතක් වෙන්න පටන් ගන්නවා කියන එක. ඔන්න ඉතින් අච්චුතාගේ දුවට මල්ලි කෙනෙක් ඉඳලා තියෙනවා. එයා අම්මා වගේ පොඩි කාලේ ඉඳලම හොඳට බලාගෙන තියෙනවා. ඔන්න ඉතින් අච්චුතාගේ දුව යන එන හැම තැනකම වගේ එයාගේ මල්ලිත් ඉඳලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. අච්චුතාගේ දුවට සහ පුතාට සෑහෙන කරදර වලට අච්චුතාගෙන් පවා ලක් වෙන්නලා තියෙනවා. ඔන්න මේකට අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් ස්පැට සීතාරාම්ගේ මස්සිනාට වද දෙන ගමන් මේ සිද්ධිය මතක් කර කර ඉන්නවා කියන එක.
අච්චුතාගේ දුවව දූෂණය කරන්න හැදුවා කියලා අර්ජුන් යම්කිසි සැලසුමක් හදලා තිබ්බා. නමුත් ඉතින් අච්චුතාගේ පුතා ඒ සැලසුම මොකක්ද කියන්න දන්නේ නැති නිසා තමන්ගේ තාත්තත් එක්කම ලොකු වෛරයක් හිතේ තියාගෙන තමයි මේ වෙනකොටත් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ගමේ ගෑනු පවා කතා වෙන්න පටන් ගත්තා. අච්චුතාගේ දුවම දූෂණය කරන්න ගිහින් කියන එක. ඔන්න මේ හැම දෙයක් ගැනම වගේ ගමේ කතා වෙන්න පටන් ගන්නවා. අන්නේ නිසාම තමයි අච්චුතාගේ දුවට මේ එළියටවත් බහින්න බැරුව ගේ ඇතුළටම වෙලා ඉන්නේ. ඔන්න ඉතින් මේ වෙලාවේදී අච්චුතා හොඳටම බීලා කෑ ගහ පාර දිගේ ගෙදරට එන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඒත් එක්කම අඬන ගමන් අච්චුතාගේ දුව ගේ ඇතුළට යනවා. ඔන්න ඉතින් මේ සිදුවීම දැක්ක විතරයි අච්චුතාගේ පුතාට ගොඩක් අවුල් යනවා. අන්නේ නිසාම තමයි අතේ තිබ්බ පැන්සල අරගෙන පොත හිල් වෙන්න ඇනලා දානවා. අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහුවදා පුංචි වීණාවක් අරගෙන එනවා අක්කට දෙන්න. ඔන්න ඉතින් මේ පුංචි වීණාවත් අරගෙන ඒක අක්කට දෙනවා කියලා හිතාගෙන ඔන්න ඉතින් අච්චුතාගේ පුතා ගෙදර ගියාට පස්සේ වීණාවත් අරගෙන එකපාරම දකින්න ලැබෙන්නේ. එකපාරම අදහ ගන්නවත් බැරි හිත කම්පා කරන සිදුවීමක්. ඒ තමා මෙච්චර කාලයක් තමන්ගේ අම්මා නැති අඩුවත් පුරෝමින් තමන්ට පණ වගේ ආදරය කරපු තමන්ගේ අක්කා මේ වෙනකොටත් බෙල්ල වැල දාගෙන මරණයට පත් වෙලා කියන එක. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අක්කගේ මරණයේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර වුණාට පස්සේ අක්කගේ මරණයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ තාත්තා වන අච්චුතා කියන එක. අන්නේ නිසාම තමයි ඉතාමත් දරුණු විදිහට තමන්ගේ තාත්තා මරලා දාන්න තීරණය කරන්නේ. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අච්චුතාගේ පුතා කෝවිලට වෙලා තනියම අක්කගෙන මතක් කරමින් කෝවිලට වෙලා තනියම රෙකෝඩ් එක අහන ගමන් ඉන්නවා කියන එක. ඔන්න මේ වෙලාවේදී තමයි ළමයි නැති ගෑනු කෙනෙක් ඇවිල්ලා මේ ළමයාගේ ඔළුව අත ගන්න පටන් ගන්නවා. ඒත් එක්කම තමයි අක්කගේ ආදරෙන් පස්සේ ලැබිච්ච එකම ආදරය. අන්නේ නිසාම තමයි දෙපාරක් හිතන්නේ නැතුව මේ ගෑනු කෙනාගේ ගෙදර යන්න තීරණය කරන්නේ. ඔන්න එතනින් පස්සේ තමයි මෙයාගේ අම්මා විදිහට මේ ගෑනු කෙනාව පිළි අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 23ක් පමණ ජීවත් වෙනවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් විදිහට සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් පවා අරන් දෙන්න සමත් වෙනවා. ඔන්න ඊට පස්සේ තමයි හිටපු ගාම්ම අම්මා අසනීප වෙන්නේ. නමුත් ඉතින් මෙයාට බෙහෙත් එහෙම අරගෙන හොඳට සලකනවා. ඔන්න ඒ සීන් එකෙන් පස්සේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් අම්මට තිබුණු ලෙඩෙත් එක්ක හදිස්සියෙම මරණයට පත් වෙලා කියන එක. ඔන්න එතනින් පස්සේ තමයි අච්චුතාගේ පුතාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩු යටකුරු වෙන්න පටන් ගන්නෙ. ඔන්න එතනින් පස්සේ පොඩි කාලේ හිටපු විදිහටම අක්කයි අම්මයි දෙන්නගෙනම කල්පනා කර ඔන්න එතනින් පස්සේ තමයි අතීතයේ වෙච්ච සෑම සිද්ධියක්ම වගේ නැවත නැවත මතක් වෙන්න පටන් ගන්නෙ. ඔන්න දවසක් මාළු කඩේ වැඩ කර ඉන්න ගමන් මෙයා දකිනවා කඩේ ජයන්ත තමන්ගේ දුව මියුසික් ක්ලාස් එකට යනවට කැමති නැතුව බැන අතින් අල්ලගෙන. ඔන්න මේ වෙලාවේදී තමයි තමන්ගේ තාත්තා අක්කට කරපු දේ මතක් වෙන්නේ. අන්නේ නිසාම තමයි මේ ගෑනු ළමයාවත් තමන්ගේ අක්කා වගේ කියලා හිතලා මේ ගෑනු ළමගේ තාත්තව තමන්ගේ තාත්තා මරවුවා වගේම අමානුෂික විදිහට වද දීලා මරන්න තීරණය කරන්නේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි මෙතනින් පස්සේ දිගින් දිගටම ඊටමත් අමානුෂික විදිහට තමන්ගේ ගෑනු දරුවන්ව නොසලකා හරින තාත්තලාට තමන්ගේ අක්කා ගැනත් මතක් කරමින් ජීවිත කීපයක්ම විනාශ කරන්න සමත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් ඉස්පැට් සීතාරාම්ගේ මස්සිනා කටුගම්බි දාලා ගැට ගහලා ඊටමත් අමානුෂික විදිහට මේ වෙනකොටත් වද දෙන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම අපිට බලා ගන්නට පුළුවන් ඉස්පැට් සීතාරාම් මේ වෙනකොටත් මේ දාමඝාතකගේ ගෙදෙට්ට කෝඩුවාවක් හොයන ගමන් තමයි ඉන්නේ. නමුත් ගේ ඇතුළම පරීක්ෂා කරත් ඉස්පැට් සීතාරාම්ට කිසි දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්නේ නිසාම තමයි ඉස්පැට් සීතාරාම් අවට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. ඒත් එක්කම තමයි ඉස්පැට් සීතාරාම්ට දකින්න ලැබෙන්නේ මේ නිවසට පිටිපස්සෙන් තවත් නිවසක් තියෙනවා කියන එක. ඒත් එක්කම තමයි ඉස්පැට් සීතාරාම් ඒ නිවස ඇතුළට යන්න තීරණය කරන්නේ. ඔන්න මේ වෙලාවේදී ඉස්පැට් සීතාරාම් මේ ගේ ඇතුළට ගිහිල්ලා බලනවා. එතකොට තමයි ඉස්පැට්ට දකින්න ලැබෙන්නේ ඝාතකයා විසින් ඉතාමත් දරුණු විදිහට පහර දීලා කටුකම්බි වලින් ගැට ගහලා තියෙනවා කියන එක. මාව පුළුවන් තරම් ඉක්මනට මෙතනින් අරයි යන්න. ඕ මේ ළඟම ඉන්නවා කියන එක. ඉස්පැට් සීතාරාම් පුළුවන් තරම් ඉක්මනට කටුකම්බි ලෙහන්න උත්සාහ කරනවා. නමුත් කටුකම්බි ලෙහන්න නම් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේදීම ඝාතකයා පිටිපස්සෙන් ඇවිල්ලා සවලකින් ඉස්පැට් සීතාරාම්ට පහරක් එල්ල කරනවා. ඔන්න මේ වෙලාවේ එල්ල කරපු සවල් පහරට ඉස්පැට් සීතාරාම් විසි වෙලා යනවා. නමුත් ඒක එතනින් අතාරින්නේ නැහැ. ඔන්න ඊළඟට පහර එල්ල කරනවත් එක්කම සවල ඉස්පැට් සීතාරාම් අල්ල ගන්නවා. ඔන්න එතනින් පස්සේ මේ දාමඝාතකයා සහ ඉස්පැට් සීතාරාම් අතර දරුණු සටනක් ඇති වෙනවා. කොහොමද කරලා ඉස්පැට් සීතාරාම් මේ සටනෙන් මේ ඝාතකයාව ඉවර කරලා දාන්න ඉස්පැට් සීතාරාම් සමත් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කාලයක් තිස්සේ දෙන්න ගෙනල්ලා තිබ්බ වීණාව තමන්ගේ අක්කගේ අතටම දෙනවා වගේ පේනවා. ඔන්න ඊට පස්සේ ගෙනත් තියෙන වීණාව ආදරෙන් අක්කා මල්ලි දිහා බලලා ඒ වීණාව බාර ගන්නවා. ඔන්න මේ වගේ දරුණු ඝාතකයෙක්ව නිර්මාණය කරේ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේම තාත්තා කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඔන්න ඒ සීන් එක දෙනින් කට් වෙලා අපිට ඊළඟට බලා ගන්න පුළුවන් පැවක් ගාවට ඇවිල්ලා තනියම කල්පනා කර ඉන්නවා. ඒත් එක්කම තමයි ඉස්පැට් සීතාරාම්ගේ අක්කා. ඒත් එක්කම පිටිපස්සෙන් ඇවිල්ලා ඉස්පැට් සීතාරාම් දිහා බලාගෙන ඉන්නවා. ඔන්න ඊට පස්සේ තමයි සීතාරාමුත් අක්ක දිහා බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් මේ වෙනකොටත් අක්ක දැනගෙන ඉවරයි. කොච්චර දුරකින් හිටියත්
හිටියත් සහෝදර බැඳීම කියන්නේ ලේසියෙන් අතාරින්න පුළුවන් බැඳීමක් නෙමෙයි කියන එක. ඔන්න මෙතනින් තමයි මේ ලස්සන ෆිල්ම් එක ඉන්ඩ් වෙලා යන්නේ. එහෙමනම් මේ වගේ ලස්සන ෆිල්ම් එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා.